2008 IPL පටන් ගද්දි ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ net worth එක ඩොලර් මිලියන 11යි වුණේ. හැබැයි අද වෙද්දි ඩොලර් මිලියන 220යි. ඒෂ් තමයි හනිමූන් එකක් ගත කරේ ඩෙස්ලින් පිටියම් මැද්දේ. මට උඹලා වැඩක් නෑ. මට උඹලා වැඩක් නෑ. උඹලා මගේ ජීවිතේ උදුරගත්තා. උඹලා මං වෙනුවෙන් මුකුත් කරේ නෑ. උඹලා මගෙන් ආතල්ලයක් ගත්තා. කොළඹ කොල්ලොත් ඕන තරම් ඉන්න DS එකේ බින්දු ෆැනෑන්ඩ්ලේ හොඳට. හයි ඉතින් කොහොමද? ඔයාලා සෙට් වෙලා ඉන්නේ ස්පෝර්ට් ටෝක් අපේ අලුත්ම ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් විරු මොකද වෙන්නේ මේ දවස්වල? දවසලින් අවුලක් නෑ. ටික් කරගෙන ඉන්නවා ෂේප් එකේ. ඔව් ස්පෝර්ට්ස් ගැන කතා කරද්දී මේ දවස්වල මොනවාද හොට් ටොපික්? මේ දවස්වල ඉතින් ස්පෝර්ට් පිටියේ එලිෆන්ට් ඔන් ද රෝඩ් IPL තමයි. IPL ගැන කතා කරද්දී අපි මුලින්ම IPL එකේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් කතා කරමු නේද? මේ මාර්තු 22 පටන් ගන්න IPL වල 18 වෙනි එඩිෂන් එක. එතකොට මේකෙදි ටීම්ස් කීයක් ප්ලේ කරනවද? මේ ටීම්ස් වලත් පොඩි වෙනසක් තියෙනවානේ. මේ හැමදේම ගැන අපි කතා කරමු. ඒ වගේම රෙස්ලිං ගැන වගේම තවත් විශේෂ ස්පෝර්ට්ස් කීපයක් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මුලින්ම IPL එකේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් කතා කරලමුද? ඔව් IPL ෆස්ට් සීසන් එක පටන් ගන්න 2008 දී ටීම් 8කින් තමයි ස්ටාර්ට් කරේ. හැබැයි තරුෂා මේක මුලින්ම කියන්න ඕනේ IPL එක පටන් ගත්ත හින්දා තමයි ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක මෙච්චර බලවත් වුනේ. මොකද 2008 IPL පටන් ගද්දි ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ net worth එක ඩොලර් මිලියන 11යි වුණේ. හැබැයි අද වෙද්දි ඩොලර් මිලියන 220යි. ඒ කියන්නේ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක සමත් වෙලා තියෙනවා අවුරුදු 17ක් ඇතුළේ තමන්ගේ net worth එක 100,000කින් වැඩි කරගන්න. ඒක වෙන්න පුළුවන් දෙයක්ද? ඒක තමයි මං හිතන්නේ අපි ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ බලපෑමයි ICC ක්‍රියාකලාපය ඉස්සරහ එපිසෝඩ් වලදී කතා කරමු. අපි මේ පාර IPL වලට පොඩ්ඩක් මූව් වෙලා ඉමු නේද? ඔව් මේ පාර IPL වලට මූව් මේ ICC කිව්වට දැන් නිකන් ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල්ද මන්දනේ. හරි තමයි. අපි කතා කරමු IPL ගැන. ඉතින් හිස්ටරි එක ගැන අපි තව චුට්ටක් විස්තරාත්මකව කතා කරොත්. ඔව් IPL හිස්ටරි එක ගත්තම මේ විදිහේ ෂෝටා 17ක් පවත්වලා තියෙනවා. 17න් 10ක්ම දිනාගත්තේ චෙන්නයි සුපර් කිංස් සහ මුම්බයි ඉන්ඩියන්ස්. ඉතුරු 7න් 3කුත් කල්කටා දිනාගත්තා. මතන ලාස්ට් චැම්පියන් එකත් එක්ක කල්කටා මේ 3ක් දිනා ඉන්නවා. ඉතුරු 4 ගත්තා මේ විදිහේ රාජස්ථාන් රොයල්, ඩෙකන් චාර්ජර්ස්, සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් සහ ගුජරාට් ටයිටන්ස් දිනාගෙන තියෙනවා. ඒ විදිහට තමයි චැම්පියන්ස් ටික බෙදලා ගිහින් තියෙන්නේ. එතකොට මේ දැන් අවුරුදු 17ක් මේක මේ ඉවෙන්ට් එක මේ විදිහට හොස්ට් කරද්දී සාමාන්‍ය ටීම්ස් කීයක් විතර ප්ලේ කරලා තියෙනවද? මේ විදිහේ ටීම්ස් අපි ගත්තම දැන් ඉන්න 10යි. දැන් සස්පෙන්ඩඩ් ආපු 2යි 3යි. මම ටීම් 15 ශ්‍රී ලංකාවේ දෙනවා මේ විදිහේ IPL එක. මොනවාද මේ සස්පෙන්ඩ් 2යි 3යි එහෙම බෑ. ඊටු ටීම් මොනවාද? අපි පටන් ගත්තොත් එහෙම 2008 IPL එක පටන් ගන්නේ ටීම් 8කින්. ඒ ටීම් 8න් අද ඉන්න ටීම් 7ක් ඉන්නවා. නැති ටීම් එක තමයි ඩෙකන් චාර්ජර්ස්. ඩෙකන් චාර්ජර්ස් එකට වෙච්ච දේ අපි ඉදිරියට පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ ඒ ටීම් 7 ඉන්නවා. ඊට අමතරව 2011 දී කෝචි ටස්කර්ස් සහ පුනේ මහල ජයවර්ධන ප්ලේ කරපු ටීම් එක. ඔව් කෝචි ටස්කර්ස් එක සහ පුනේ වොරියන්ස් ඇන්ජලෝ මැතිව්ස් කැප්ටන් කරපු ටීම් එක. ඔය ටීම් දෙක 2011 දී තියෙනවා. හැබැයි කෝචි ටස්කර්ස් සෙල්ලම් කරේ එක සීසන් එක විතරයි. එයාලා එතනින් ඊට පස්සේ අවුට් වෙලා ගියා. පුනේ වොරියන්ස් සීසන් 3ක් සෙල්ලම් කරා. ඊට පස්සේ ආයෙත් නැවතත් ටීම් 8කින් තමයි යන්නේ. හැබැයි 2012 දී ආයෙ වෙනසක් වෙනවා. ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් එකට වෙනස් වෙනවා. ඒක කතාව දන්නවද තරුෂි? මොකක්ද උනේ කියලා? ඩෙකන් චාර්ජර්ස් සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් වලට චේන්ජ් වෙනානේ. චේන්ජ් වෙනවනේ. ඒක ටීම් දෙකක් විතර ගණන් ගන්න. ඒක වෙන්නේ මෙහෙමයි. ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම හිමිකාරය වුණේ ඩෙකන් ක්‍රොනිකල් ලිමිටඩ් කියන කම්පැනි එකට. ඒතකොට මෙයාලා 2008 ඉඳන් 2012 වෙනකන් ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමේ හිමිකාරය විදිහට සැලකුවා. හැබැයි ඒ කම්පැනි එකේ මූල්‍ය අර්බුදතාව හින්දා IPL පාලක මණ්ඩලය තීරණය කරනවා මේ ෆ්‍රැන්චයිස් එකෙන් ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම අයින් කරන්න. ඊට පස්සේ යාලා සන් ටීවී ඔය දැකලා තියෙන ඉන්දියාවේ සන් ටීවී මීඩියා ගෲප් එක. ඒතකොට සන් ටීවී එකකින් මම දන්නවනේ කාව්‍යක්කා. කාව්‍යක්කගේ සන් ටීවී එක. සන් ටීවී එකෙන් මිලදී ගන්නවා මේ ෆ්‍රැන්චයිස් එක. ඊට පස්සේ යාලා 2013 ඉඳන් මේක නම වෙනස් කරනවා සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කියලා වෙනම කම්පැනියක් විදිහට තමයි වෙනම ටීම් එකක් විදිහට තමයි යන්නේ. ඒතකොට කුමාර් සංගක්කාරම තමයි ඒ කාලේ කැප්ටන් කරේ. හැබැයි මේකට 2020 දී මුම්බයි මහාධිකරණය විසින් නඩුවක් ගිහිලු තීන්දුවක් දෙනවා. යාලා මුම්බයිලා හැමතිස්සම කේස්නේ. මුම්බයිලා කේස්. මුම්බයි අධිකරණය දෙන තීන්දුව තමයි මේක මේ ඉවත් කිරීම නීති විරෝධී. ඒ හින්දා ඉන්දියන් රුපියල් කෝටි 4817ක වන්දියක් ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමට දෙන්න. ඊට අමතරව 10%ක පොලියකුත් ගෙවන්න. මේ තීන්දුව අනුව ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමට වන්දිය හම්බ වෙන 2020 දී. නිකන් ඉදරනේ හොඳ ප්‍රොෆිට් එක. ප්‍රොෆිට් එක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ දැන් අපි කතා කරනවා ටීම් 15 ගැන. එතකොට අපි කතා කරපුවා ටීම් 7යි. ඩෙකන් චාර්ජර්ස් හයිඩ්‍රාබාද් 9යි. ඊපස්සේ පුනේ වොරියන්ස් සහ කෝච් ටස්කර්ස් එක්ක ටීම් දෙකක් එකතු වෙනවා. ඊට අමතරව 2016 සහ 2017 දී විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි විතරකල් සෙල්ලම් කරපු රාජස්ථාන් රොයල්ස් සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට අවුරුදු දෙක ක්‍රිකට් තහනමක් දානවා. කැත වැඩක් කරානේ කට්ටිය. තරඟ පාවා දීම. තරඟ පාවා දීමකට අහු වෙන. ඒකෙන් පස්සේ තමයි මේ ටීම් දෙක පොඩ්ඩක් එළියට යන්නේ.
ඊට පස්සේ මොකද වෙන්නේ? එනේ උතන ටීම් දෙක ලීඩ් ගියාගේ ලෝකේ මැනේජ්මන්ට් එක ටීම් දෙකට තමයි ප්‍රශ්න ක්‍රීඩ ගන්න ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ හින්දා ඒ වෙනකොට ටීම් දෙකත් ටෙම්පරරි ඇප්ලයි කරනවා. මොකද ඒ ටීම් දෙක? ගුජරාට් ටයිසන්ස් අනිත් එක පෝනේ නේද? ගුජරාට් ලයන්ස්. ගුජරාට් ලයන්ස්. කලින් ගුජරාට් ටයිටන්ස් ආ වෙන්නේ. ගුජරාට් ටයිටන්ස් දැන් ඉන්නේ. ගුජරාට් ලයන්ස් සහ රයිසින් පූනේ. රයිසින් පූනේ. හරි. පූනේ වොරියර්ස්ුයි රයිසින් පූනේ පොඩ්ඩක් පැටලලා මම හිතුවා වලට පැටලන දැන් පොඩ්ඩක් ඩාගෙන ඩුම් වෙනවා. ඒකේ කැප්ටන් කරේ දැන් චෙන්නයි එකේ හිටපු ධෝනි රයිසින් පූනේ කැප්ටන් කරද්දි ගුජරාට් ලයන්ස් එක කැප්ටන් කරන්නේ රයිනා. සුරේෂ් රයිනා. මේ විදිහට සුරේෂ් රයිනා ගැන කතා කරද්දි මේ චූටි දෙයක් ඇඩ් කරමු. සුරේෂ් රයිනා ලංකාවට ගහපු 100 මතකද? ලංකාවට 100 ගොඩක් ගෙහුවනේ. නෑ T20 වලදී කියන්නේ ODI නෙවෙයි මං කියන්නේ T20 වලදී පට්ට 100ක් ගහනවා මේ මැච් එකේ මූවමන්ට් එකකින් ඉඳලා අපි ඊදස්සල පොඩි කොහොම හරි අන්තිම බෝල වෙනකල් මේ ධෝනි දෙන්නේ ඒ පැත්ත අල්ලගෙන ඉන්නේ අන්තිම ඕවරේ ලකුණු 4 ඒ කියන්නේ 94 ඉන්නේ රයිනා දෝ ඒ කියන්නේ 100 ගහන්න තව ලකුණු 6ක් ඕන ඕවරේම තියෙනවා ධෝනි දෙන්නේ නැහැ රන්ස් එකක්වත් දාන්න දෙන්නේ කොහොම හරි අන්තිම බෝලට කලින් බෝල රන් එකක් දානවා අවාසනාවන්ත විදිහට ඉතින් 6ක් ගහලා අන්තිම බෝලට 6 ගහන්නේ 6 ගහලා රයිනා යාගේ 100 කම්ප්ලීට් කරගන්නවා මම හිතන්නේ මේ මැච් එක ලංකාව පෙරදුනා කොහොම තමයි එදා ඉඳලා අපි ඉන්දියාවෙන් කනවා මම කතා කරද්දි මතකුනේ කොහොම මැච් තියෙනවා අපිට මතක හිටින මැච් අපි වගේ ඉස්සර කතා කරමු ඉස්සරහට කතා කරමු මතකද මම ෆේවරේට් මැච් එක තමයි අර ඇන්ජලෝ මැතිව්ස් ලසිත් මාලිංගයි ගහන්නේ විකට් 9 කිලෝ ඕස්ට්‍රේලියාවේ මැච් එක මෙල්බන් මිරකල් මෙල්බන් යාගේ අපිට චනක තියෙනවා සෑහෙන්න මතක් කරන්න අපේ ඉන්න දැන්ට ටීම් එකෙන් ලාස්ට් ලෙජන්ඩ් පැතුම් නිස්සංක වගේ එන්න ඉස්සරහ ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ මං හිතනවා කමින් මෙන්ඩිස්ටත් පුළුවන් මං හිතනවා චරිත සලංකඩ මහන්සි වුණොත් ගේමක් ගහන්න පුළුවන් චරිත ඉස්සර මහන්සි වුණා දැන් මහන්සි නැත්තම නෑ චරිත්ගේ මේ ODI තමයි ඇවරේජ් ටික හොඳට තියෙනවා අපි හිතනවා චරිත්ගෙන් අපි මීට වඩා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා අන්න ඒක තමයි පට්ට වැඩක් චරිත්ගේ මීට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා චරිත් දැන් ලොකු ෆේලිය ගන්න හැබැයි අපි දන්නවා ඉන්දියාව කොරිලා ආපු ලෙවල් එකම අන්තිමට මේන්ටේන් කරන් ගියා කියලා බලාපොරොත්තු වෙනවා ලංකාවේ ඉතින් නැතොම් කමිදු චරිත් ඒ තමයි අන්නන්දකින් බැට්මන්ලා තුන් දෙනා ඉස්සරහට ගේමක් හරි අපි මේ කතා කරන්න ගියොත් වැඩේ පොඩ්ඩක් එහාට අපි දිගටම කතා කරන අපි ස්විච් මාපුවා IPL වලට ඔව් එතකොට IPL එකේදී ටෙම්පරරි ටීම් දෙක ඒ දෙක විතර සෙල්ලම් ගන්නනේ නැවතත් අය ටීම් මට සුපුරුදු පරිදි යනවා එතකොට ඒ විදිහට ටීම් 13ක් සෙල්ලම් කරලා තියෙනවා ඊට පස්සේ 2022 දී අලුතෙන් ටීම් දෙකක් හඳුන්වා දෙනවා අපි දන්නා ගුජරාට් ටයිටන්ස් සහ ලක්නෝ සුපර් ජයන්ට්ස් දැන් ටීම් 10කින් ටීම් 10ක් IPL ෂෝට එකක් ඉතින් එතකොට මේ 2025 අවුරුද්දේ අලුත් සීසන් එක දැන් පටන් ගන්නවා. ඒ කියන්නේ අපි මේ වීඩියෝ එක ෂූට් කරන්නේ මේ 22. එතකොට අද හවස තමයි ටූර්නමන්ට් එක පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ කෝල් බලනකොට මේ වෙනකොට ටූර්නමන්ට් එකේ පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. මේ වෙනකොට IPL එකේ ටීම්ස් 10ක් ප්ලේ කරනවානේ. එතකොට මේ ටීම්ස් 10ත් එක්කම අර එකින් එකට ටීම් එකත් එක්ක ෆයිට් කරන විදිහේ මැචස් තමයි කලින් ගියේ. හැබැයි මේ පාර ගෲප් ස්ටේජස් වලට කඩලා තියෙනවා නේද? ඒ කියන්නේ කලින් පාරත් මම හිතන්නේ එහෙම වුණා. ඒ විශේෂත්වය මොකක්ද ඒකේ? පොඩ්ඩක් මේක කට්ටියට පැටලි සහගතයි වගේ. ඒ කියන්නේ දැන් කලින් හිටිය ටීම් 8ක් හිටියන 2022 කියනනේ. તો ටීම් 8ක් ආවට පස්සේ එක ටීම් එකක් ඉතුරු ටීම් 7ත් එක්ක මැච් දෙක ගානේ මැච් 14ක් ප්ලේ කරනවා. දැනුත් එක ටීම් එක මැච් 14ක් ෆස්ට් රවුන්ඩ් එකේ ප්ලේ කරනවා. ෆස්ට් රවුන්ඩ් එකේ මැච් 14 බෙදලා තියෙන හැමයි. તો ගෲප් A සහ ගෲප් B කියලා කණ්ඩ දෙකට බෙදලා තියෙනවා. අපි ගමු ගෲප් A එකේ ඉන්නේ අංක 1 චෙන්නයි සුපර් කිං, අංක 2 KKR, අංක 3 රාජස්ථාන් රොයල්, අංක 4 රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර, අංක 5 පංජාබ් කිංස්. එතකොට ওই පිළිවෙලට අපි ඉලක්කම් බලනවා. 1 2 3 4 5 රෝ එකක් තියෙනවා. අපි ගෲප් B එකට යනවා. ගෲප් B එකේ අංක එකට ඉන්නේ මුම්බයි ඉන්දියන්ස්. ඒකේ අංක 2ට සන්රයිසර්ස් හයිඩ්‍රාබාද්, අංක 3ට ගුජරාට් ටයිටන්ස්, අංක 4ට දිල්ලි කැපිටල්ස්, අංක 5ට ලක්නෝ. එතකොට මේකේ ගත්තම අපි චෙන්නයි ගමුකෝ. චෙන්නයි ගෲප් එකේ නම්බර් 1 එක. ඒක චෙන්නයි එකට තියෙනවා. චෙන්නයි එක තමන්ගේ ගෲප් එකේ ඉතුරු ටීම් 4. ඉන් කලකටා රාජස්ථාන ඔය හතරත් එක්ක මැච් දෙක ගානේ. මැච් දෙක ගන්න එතන මැච් 8ක් ප්ලේ කරනවා. ඊට පස්සේ අනිත් B ගෲප් එකේ තමන්ගේ රෝ එක අංක 1ට ඉන්නේ. ඒ කියන්නේ චෙන්නයි එකේ ගෲප් B එකේ අංක එකට ඉන්නේ මුම්බයි. මුම්බයි එකත් මැච් දෙකක් ප්ලේ කරනවා. ඊට මේ මැච් දෙක ප්ලේ කරලා ඒක ඉතුරු ටීම් එකත් එක මැච් එකක් ගන්න. ඒතකොට ගත්තම මැච් 10යි 14යි. මේක සරලව කිව්වොත් ගමුකෝ ගෲප් A එකේ දෙවෙනියට ඉන්නේ කල්කටා නයිට් රයිඩර්. කල්කටා නයිට් රයිඩර් තමයි ගෲප් එකේ තුටිකත් එක දෙක ගන්න සෙල්ලම් කරනවා. මේ ගෲප් B එකේ එයාලගේ දෙකට ඉන්නේ සන්රයිසර්ස් හයිඩ්‍රාබාද්. ඒතර කල්කටා කන්නම සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් එක්ක මැච් දෙක ප්ලේ කරනවා. ඊට ඒක ඉතුරු ටීම් එකත් එක මැච් එකක් ගන්න. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. මේ ගැන වැඩි විස්තරයක් සහ මම හිතන්නේ අපේ ටීම් එකේ ස්කොට් ටික ඔක්කොම අපේ Facebook page එකේ දාලා ඇති. අපේ description එකේ අපි link එක දාලා තියන්නම්. ඔයාලට ගියාට පස්සේ මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට අපේ chart එක දාලා තියන්නම්. ඉතින් ඔයාලට හිතන්නේ මේ පාර IPL championship එක කවුරු win කරයිද? පළල comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි IPL ගැන ගොඩක් දේවල් කතා කරා නේද? හරි ඉතින් අපි IPL ගැන ගොඩක් දේවල් කතා කරා, history ගැන කතා කරා, මේ පාර ටීම්ස් ප්ලේ කරන්නේ කොහොමද මේක ගැනත් අයිඩියා එකක් නැත්නම් ඔයාලට මම හිතන්නේ හොඳ අයිඩියා එකක් දුන්නා. එතකොට අපි ඊළඟට කතා කරමු
දෙදස් අටේ IPL පටන්ගත්දී සාමාන්‍යෙන් ප්ලේ කරපු ටීම්ස් වලින් වැඩි ප්‍රමාණයක් ගැන ටීම් එක සෙල්ලංකන්න 11 දෙනාගෙන් අනිවාර්යෙන් 3ක් විතරම ගොඩක් වෙලාටගෙන 4 දෙනාට ප්ලේ කරන්න පුළුවන් 3ක් විතරම ගොඩක් ටීම්ස් වල ලංකාවේ කට්ටිය ප්ලේ කරේ කැප්ටන්ස්ලා හිටියන්නේ කැප්ටන්ස්ලාම හිටියේ කියන්නේ ටීම් 8ක් තියෙනවනම් 4කම කැප්ටන්ස්ලා අපේ සංගක්කාර සංගක්කාර සංගමහේල යුගල පදේ කොහමද හිටියා ඊට පස්සේ ඇන්ජලෝ මැතිව්ස් කැප්ටන් කරා මේ තුන් දෙනා කැප්ටන් කරා නැපතු ෆස්ට් සීසන් එක ගත්තම එහෙම ලෙජන්ඩ්ලා අයියා සුරේ චමින්දවාර් මහරුෆ් අර මේ පර්විස් මාරුෆේමත් හිටියා හොඳ ප්ලේ කරා අජන්ත මෙන්ඩිස්ලා මුරලිදරන්ලා මාරම ලංකාවේ ලෙජන්ඩ්ස් ටික ඔක්කොම ප්ලේ කරා මේ අජා ප්ලේ කරේ කොල්කටා එකේ ජාතිකේ කොල්කටා එකේ ඊට පස්සේ මම පොඩි දෙයක් ඇඩ් කරන ඒ දවස්වල මගේ ආසම ටීම් එක කාලෙන් කාලට චේන්ජ් වුණා 2010 11 දී මගේ ආසම ටීම් එක උනේ රාජේෂ් මේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රිස්කෙල් සහ ටිල්කරන් දිල්ෂාන් ඕපන් ගහනවා මුත්තයියා ඉන්නවා ඩිවිලිස් ඉන්නවා මම ඩිවිලිස් හිටියේ නේ කාලේ ඩිවිලිස් පස්සේ ආවේ ඔන්න ඔය විදිහට මේ ඒක පිස්සුවක් ඒ කාලේ අපි ඉස්කෝලේ යන කාලේ ඒ වයසේ බැංගලෝර් ගැන පිස්සුවක් සෑහෙන පොඩි පහවසරේ ශිෂ්‍යත්ව ලියපු චූටි ඇච්ච බැච් ඒ වුණාට අපි 6 4 හොතර දාන්න හොතර මැච් එන්ජොයි කරා එන්ජොයි කරන දවස්වල ශ්‍රී ලංකන් මැච් දැස් යනවා නම් ඉස්කෝලේ යන්නේ දාට ලෙඩ එදාට ලෙඩ අනිත් එක දැන් ඒ දවස්වල නිකන් අපි ටියුෂන් ක්ලාස් ගියත් මොනවා තිබ්බත් සර්ලා මිස්ලා පවා මැච් එක බලන්න පොඩ්ඩක් පර්මිෂන් දෙන මැච් එකට ඒ තරම් ෆෝකස් එකක් තිබිච්ච කල්චර් එකක් තිබිතින් ඒ කල්චර් එකත් එක්ක තමයි අපි හැදුනේ නෑ අතන පොඩි දෙයක් ඇඩ් කරනවා දැන් ඉස්සර ශ්‍රී ලංකන් ටීම් එකේ කවුද ඉන්නේ කියවම හැමෝම දන්නවා අපි ක්‍රිකට් බලනවා අපි නත් අපි බලනවා අපි දන්නවා පැතුම් නිශ්චංග කියන්නේ කවුද මෙහෙම කියලා සාමාන්‍ය ඉලි මිනිස්සුන් දැන් නැෂනල් ටීම් එකේ කවුද ඉන්නේ ඒවත් දන්නේ නෑ නමක් ශ්‍රී ලංකා ටීම් එකේ ලෙගසි එක දැන් ගිහිල්ලා දැන් අපි පරදින පටන් ගත්තන් 2015 ඉඳලා ඒකෙන් පස්සේ මේක සෑහෙන නරක තැනකට ඇවිත් තියෙන අනිත් එක ටීවී එකක් හොඳ අපි නම් කොහොමද දැන් ටීවී බලන්නේ නැහැ සෝෂල් මීඩියාත් එක්ක ඉන්නේ අනිත් එක ටීවී දැම්මත් ගොඩක් වෙලාවට කමර්ෂල් වල ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් ඉන්නවමයි ඒක පේන්ට් ඇඩ් එකක් වුණත් ස්පෝර්ට් රිලේටඩ් ඇඩ් එකක් වුණත් වාහනයක් සෙල් කරත් මොනවා කරත් ඉන්ෂුරන්ස් කම්පැනි ෆෝන් එක තහතෙන් ටෙලිකමියුනිකේෂන් සෙක්ටර් එක ගත්තොත් ඩයලොග් හචෝ ඔක්කොම මේ වගේ ඉන්නවා ක්‍රිකට් ප්ලේයර්ස්ලා ඒ නතර පොඩි දෙයක් ඇඩ් කරන්න ඕන තරුෂ ඒ කියන්නේ දැන් අපි කතා කරනවානේ මේකේ මාකට් එක ගැන කියන්නේ අපි ක්‍රීඩාවක මාකට් එකක් තියෙනවනේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කොහොමද තියෙන මාකට් එක ඒ වගේ දැන් ඉන්දියාවේ අපි කතා කරන IPL වල යාලගේ නෙට්වර්ක් එක වැඩි කරගත්ත විදිය මිලියන කීයක් තිබ්බේ 11 තිබිලා දැන් මිලියන 220 ඇවිල්ලා තියෙනවා කොහොමද ෆැක්ට් එක හැබැයි ඒ කාලේ ඇතුළත බලන්න දැන් IPL සීසන් එකේදී යන කමර්ෂල් ටික ඒ හැදලා වෙනම මාකට් එකක් හැදෙනවා මේ මාකට් එක ඇතුළේ වෙන වැඩ ටිකක් එනවා වෙනම වැඩ ටිකක් එනවා කියන්නේ IPL කියන එකට ඕන බ්‍රෑන්ඩ් එකක් හැදලා ඒකත් එක්ක කමර්ෂල් ටිකක් එනවා කො ලංකාවේ වැලියු එකක් හැදෙන්නේ නැහැ නේ ලංකාවේ මම නම් දකින්නේ ඕනම දෙයකට ඕනම ස්පෝර්ට් එකක් වුණත් අපි ගත්තම අපි ඉස්සරහට කතා කරමු දැන් රෙස්ලිං ගැන අපි කතා කරනවා කියුණා රෙස්ලිං ගැන අපි කතා කරමු රෙස්ලිං කියන්නේ ප්‍රෝ රෙස්ලිං කියන මාකට් එකක් ඒක මේ ලංකාවේ ඇතුලේ මාකට් එකක් හැදෙද්දි තමයි කම්පිටිෂන් එක වැඩි වෙන්නේ මේ ලංකාවේ ඇතුලේ වෙන්නේ සල්ලි හින්දා මාකට් එකේ සල්ලි ගේදවනේ මෙයාලා සල්ලි ටික සාක්කුවේ දාගෙන යනවා බ්‍රෑන්ඩ් එකක් හැදෙන්නේ නැහැ මෙයාලා සල්ලි විතරයි හොන්නේ හැබැයි මම දකින්නේ අනිත් තැන් වල බ්‍රෑන්ඩ් එකක් හදනවා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන බ්‍රෑන්ඩ් එකක් CR7 බ්‍රෑන්ඩ් එකක් මම නම් දකින්නේ IPL වල හැදේ බ්‍රෑන්ඩ් ඒකයි මෙච්චර වැලියු උනේ මේක අතර යාලගේ පවර් එකකින් ICC එකට IPL එකේ පවර් එක කොච්චරද කියලා කතා කරනකොට දැන් ලංකාවේ මේ පාර නම් ප්ලේයර්ස් 8 දෙනෙක් ප්ලේ කරන අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු සාමාන්‍යයෙන් දැන් ලංකාවේ බැට්ස්මන්ලා ගත්තොත් අපේ බෝලර්ස්ලා ඕල් රවුන්ඩර්ස්ලා කීප දෙනෙක් තමයි සිලෙක්ට් වෙලා ඉන්නේ. ඒගොල්ලොත් මැචස් ප්ලේ කරයිද කියලා අපිට හරියට ෂුවර් එකක් නැහැ. නිකන් ස්කොට් එකකින් ඉඳි දන්නේ නැහැ. කලින් පාරවල වුණා වගේ. ඉතින් කොහොමද ලංකාවේ ප්ලේයර්ස්ලා නැහැ IPL එකේ ඇත්තටම ගත්තොත් ඉන්නවා මේ පාර දැන් ඒකට තරහ වෙන්න එපා. දැන් මං කියන්නේ දැන් මේ ප්ලේයර්ස්ලා හිටියා වුණාට දැන් ලංකාවේ බැට්ස්මන්ලාට මැචස් නැහැනේ. දැන් ලංකාවට පාකිස්තානයටවත් ICC එකකින් ටූර්නමන්ට් එකක් ඕගනයිස් කරන්නේ නැහැ. ඒ කියන්නේ IPL කියන බ්‍රෑන්ඩ් එක ප්‍රබල වෙලා තියෙනවා. මේ IPL යන මාස දෙකේ කිසිම ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකක් නැති ලෙවල් එකට. ඒ කියන්නේ හැම ප්ලේයර් කෙනෙක්ම මේ ෆ්‍රැන්චයිස් එකට එනවා. ඉතින් හිතන්න නේ මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන පවර්ෆුල් එක. දැන් මෙහෙමනේ යුරෝපේ ගත්තම යුරෝපා ලීග් එක තියෙනවා. යුරෝපා ලීග් එකේ කවුරුත් කියන්නේ නැහැ ෆුට්බෝල් යුරෝපා ලීග්ගෙන් කනවා කියලා. ෆුට්බෝල් ආරක්ෂා කරනවා ඒකෙන්. අපිට අපේ ඉස්සලම් කාලයක් ලංකාවේ කට්ටිය කියනවා IPL එකෙන් ක්‍රිකට් කනවා කියලා. හැබැයි එහෙමයි කියලා මට කියන්නත් බෑ. ක්‍රිකට් වල ගුණාත්මක භාවයේ පොඩි දේවල් ටිකක් තියෙන හැබැයි ප්ලේයර්ස්ලා ගැතේ තමයි තමන්ගේ රටේ ක්‍රිකට් එක තියාගන්න එකේ වැඩි රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. දැන් හොඳම උදාහරණය ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියානු ප්ලේයර්ස්ලා කී දෙනෙක් IPL ප්ලේ කරනවද? දැන් වර්ල්ඩ් කප් එකට ඊට පස්සේ කොහොමද හෙඩ් ගහන ගහිල්ලා මැක්ස්වෙල් එකේ වැඩ ටික හැමමනේ. ඇඩ්වාන්ටේජ් ඩිස්ඇඩ්වාන්ටේජ් දෙකටම තියෙනවා. ඉන්දියා ප්ලේයර්ස්ලාට ඒක තියෙනවා. අරගොල්ලන්ට ඒ පැත්තේ තියෙනවා. ඕස්ට්‍රේලියා කට්ටියට ඉන්දියන් පිච් වල ප්ලේ කරන්න හම්බෙන්නේ නැහනේ. ඉතින් ඒගොල්ලෝ මෙහෙ වෙලා ගහන්නේ. වර්ල්ඩ් කප් එක කරන්නේ. වර්ල්ඩ් කප් එක ඉන්දියාවේදීනේ. කොහොමද හෙඩ් ගහපුවා අන්තිමේදී හෙඩ් ග්‍රවුන්ඩ් එකත් අඳුනගෙන ගහපු ගහිල්ලා. හැබැයි ඔතනින් තා පොඩ්ඩක් ඇඩ් කරන්න ඕනේ දැන් අර මේ අන්තිමට තිබිච්ච චැම්පියන්ස් ට්‍රොෆි එකේ දැන් නිව්සීලන්ඩ් සෑහෙන ඩල් ටූර්නමන්ට් එකට එන්නේ. එහෙම ඉතින් අර කැත වැඩක් තියෙන පොඩ්ඩ නැත්තේ නෑ. අපි දෙක මැද තනින් ඉඳන් කතා කරන්න ඕන. අර දැන් ඒගොල්ලෝගේ බලෙත් එක්ක අරගොල්ලෝ එකට හොටෙල් එකේ ඉන්නවා. ඉතින් ක්‍රිකට් වලදී ඇත්තටම මේක තියෙනවනේ මහන්සියක් ඒ දේවල් එක්ක.
හරි අපි ආයි පොඩ්ඩක් ටොපිකින් පොඩ්ඩක් එහාට ගියා මම හිතනවා ඔයාලටත් මේවා ඉන්ටරෙස්ටිං ඇති අපි ආයිත් පාරක් IPL ට එමු මේ පාර ප්ලේ කරන කට්ටිය ගැන කතා කරමුනේ මේ පාර ලංකාවේ ප්ලේස්ලා කී දෙනෙක් ප්ලේ කරනවද එතන 8ක් ප්ලේ කරන හරියටම හැබැයි බැට්ස්මන්ලා වැඩිපුර නෑ ඒ කියන්නේ බැටිං ඕල් රවුන්ඩ් කෙනෙක් විදිහට තමයි කමදු මෙන්ඩිස් අන්ඩර් 19 ප්ලේ කරන්නේ අවාසනාවකට ජාතික කණ්ඩායමේ එක දිගට ෆේල් වෙන ඒ කියන්නේ টপ ඕඩර් එකේ එක දිගට ෆේල් වෙන කෙනෙක් පොඩ්ඩක් ඩ්‍රොප් කරලා අර අච්චර හොඳට පර්ෆෝම් කරන දැන් ටෙස්ට් වල එච්චර හොඳට පර්ෆෝම් කරන කමදු ඒකේ ටෙස්ට් වල නම් පොඩි ඒ කියන්නේ යාගේ වාසනාවට එතන හම්බුණා ODI ටීම් එකේ T20 ටීමේ පොඩ්ඩක් බැටිං වල පොඩ්ඩක් තනක් දීලා ඒ ළමයාට ඒ කොල්ලට පොඩ්ඩක් උඩින් මැට් කරන්න chance එකක් කවදාවත් හම්බෙන්නේ නැහැ මොකද මේ අරක් ගත්ත ක්‍රීඩකයෝ ඉන්නන සමහරක් පොසිෂන් වල මේ ප්‍රශ්න තියෙනවා ඉතින් ඔව් අපි මේ පාර ටීම් එකේ ලංකා ප්ලේස් වලට ගැන පොඩ්ඩක් කතා කරමු නේද අනිවාර්යයෙන් අපි මුලින්ම කමිතු මෙන්ඩිස් ගැන කතා කරමු දක්ෂයෙක් අන්ඩර් 19 ටීම් එකේ ඉඳලා සෑහෙන හොඳට පර්ෆෝම් කරපු කෙනෙක් එතකොට එයා මේ පාර IPL එකට සිලෙක්ට් කරලා ඉන්නවා එතකොට මේ පාර කමිතු මොන ටීම් එකේද ප්ලේ කරන්නේ කමිතු ශ්‍රී ලංකා සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ අපේ නවතම රත්නපුරින් බිහිවෙච්ච තරුව ඉෂාන් මාලිංග සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් වල ප්ලේ කරනවා අපි කතා කරන්නේ යන්නේ ලංකා ප්ලේස්ලා ප්ලේ කරන ටීම් දෙක එතකොට සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් එකේ ලංකාවට දෙන්නේ ප්ලේ කරනවා ඔයාලට සන්රයිස් එකට කැමති නම් සපෝට් කරන්න පුළුවන් අපේ සුදුවක්වත් ඉන්නවා සුදුවක්වත් ඉන්නවා ගොඩක් අය ආසයි සුදුවක්ව බලන්න එතකොට ඊට පස්සේ අපි රාජස්ථාන රෝල් එකේ අපි හොඳම දඟපන්දු යවන්න දෙන්න වනිදු හසරංගයන් මහේෂ් තීක්ෂණ මේ කම්බිනේෂන් එක IPL එකෙත් එකට ඒ කියන්නේ ඒ දෙන්නට එකට බෝල් කරන්න හම්බුණා හොඳයිනේ එතෙන්දි වෙන්නේ මේ තීක්ෂණට ස්ට්‍රයික් එක අඩුයි. කියන්නේ තීක්ෂණට හිර වෙනවා. තීක්ෂණ විකට් යන්නේ නැහැ. ඒතකොට තීක්ෂණ විනාඩ පස්සේ ඊළඟ පාර්ට් අනිත් පැත්තේ බෝල් කරන RCB එකේදී මේ කලින් පාර පොඩි ප්‍රශ්නයක් වුණානේ. දැන් ඒ කියන්නේ මේ පාර මං හිතන්නේ මේ රාජස්ථාන් රොයල් ටීම් එක හොඳ ඩිසිෂන් එකක් අරන් තියෙනවා. වනිදු ගන්නවා නම් මහේෂුත් ඕන. නැත්නම් මහේෂ් කලින් මේ චෙන්නයිකට ප්ලේ කරේ. එතකොට දැන් ඒගොල්ලෝ හොඳ ඩිසිෂන් එකක් ගේන මේ ලංකාවේ තියෙන ටැක්ටික් එක මේගොල්ලෝ යූස් කරන්න එක අපේ දේවල් ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒගොල්ලෝ ප්ලේස් කරනවා ඒ ඉම්ප්‍රූව් කරගන්න කොහොම හරි දැන් වනිදු RCB එකේ ප්ලේ කරද්දි වනිදුට සෑහෙන්න වැදුනා කලින් ටූර්නමන්ට් වල අප නැති වෙන්නම වැදුනා. හැබැයි මහේෂ් එකේ අනිත් පැත්තේ එයා ඒ චෙන්නයිකට හොඳ සර්විස් එකක් දුන්නා. ඒ කියන්නේ මහේෂ්ගේ වටිනාකමක් තියෙනවා. මහේෂ්ගේ ස්පීඩ් එක වැඩි. මහේෂ් ෆස්ට් ඕවර් එකේ ඉඳන් දාන්න පුළුවන්. ඊළඟට සුපර් ඕවර් ප්ලේ කරන මහේෂ් මහේෂ්ව කියන්නේ මහේෂ්ගේ පන්දු වේගය වේගෙත් පුළුවන් සුපර් ඕවර්ස් දාන්න වනිදු මේ මට මතකයි අපේ වෙස්ට් ඉන්ඩීස් මැච් එක වනිදු සුපර් එකක් දාන ඒක හොඳට එයා ප්ලේ කරනවා. කැච් එකක් ඩ්‍රොප් වෙන එකක් වෙලා තමයි අපි මැච් එක පාර දෙන්නේ. සා මං කියන්නේ මහේෂ්ට මේ අලුත් බෝලෙන් දාන්න පුළුවන්. අනිවාර්යයෙන් අලුත් බෝලෙන් දාන්න පුළුවන්. ඒකත් එක්ක මාර ඇඩ්වාන්ටේජ් එකක්. එතකොට අපි අනිත් ටීම් එකට ටග් ගාලා සිච්ච මීලක ටීම් එක කවුද ඉන්නේ? සුපුරබදි චෙන්නයි සුපර් කිංග් එක අපි පොඩි සිලින්ගා මහේෂ් මේ මතීෂ පතිරන නම් පොඩ්ඩක් පැටලුණා. හරි. මතීෂ පතිරන. කියන්නේ මතීෂ පතිරන ගැන කතා කරොත් එහෙම මේ විදි චෙන්නයි සුපර් කිංග් එක ඩ්‍රොප් කරන්නේ නැහැ. සහ චෙන්නයි ගැල්ලමගේ රශ් එක ඔව් මතීෂට මාර පීක් එකක් තියෙන්නේ. ඒ කියන්නේ කොල්ල ලස්සනයි කොම තු ලකි. නුවර කොල්ල එහෙම තමයිද? නුවර ඉතින් එහෙමයි ඉතින් අර නිකන් උඩ උඩරට කිව්වට ඉතින් අර සුද්දොන්ට පාවල දීපු කට්ටිය ඉතින් නුවර නෙමෙයි ඉතින් ඔයා දැන් ඉන්නෙත් කොළ මේ හැමදේම කොළඹ තියෙන්නේ. අපි බලන්න නුවරින් ආපු කොල්ලෝ ටික සංග තයලා ලෙජන්ඩ්ස්ලා තමයි වෙන්නේ ඉතින් ඒ ලේසියක් නෑ. කොළඹ කොල්ලොත් ඕන තරම් ඉන්නවා DS එකේ බිල්ඩ් ෆැනෑන්ඩ්ලේ මොඳ. හරි කතා කරමු. වෙලාවට මේ පොඩ්කාස්ට් එකට දකුණ එක ගෙන්න ගත්තට දකුණක් ඇවිල්ලා නැහැ. ඊට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම අපි අනිත් ශ්‍රීලංකා නුවන් තුෂාර ප්ලේ කරනවා. ඊට පස්සේ දිල්ලි කැපිටල්ස් එකේ දුෂ්මන්ත චමීල සල්ලංකර සහ දසුණු ශානක පස්සේ ඇඩ් වෙලා තියෙනවා. දසුන් ඉන්නවද කියලා තාම හරියටම කන්ෆර්ම් නෑ. කන්ෆර්ම් සමහරවිට ඔයාලා මේ වීඩියෝ එක බලද්දි මෙයාලට කන්ෆර්ම් කරගෙන ඇති මචං හැරි බ්‍රෝක් දිසමේ ප්‍රශ්නයක් වුණේ අර තහනමක් ආවේ. ඒකත් එක්ක දසුන් ශානක මම දැක්කා මේ ෆොටෝ එකක ඉන්න යාලා අර ආගින් වතාවන් සිහි කරන්න ගියාට පස්සේ එතන ෆොටෝ මේ IPL වල කට්ටෙන් දැන් අර ලංකාවේ රීච් එක ගන්නේවත් පොඩ්ඩ නේ පොත අපි මතීෂ් එක ගත්තොත් ඒ මතීෂ් එක සෑහෙන පෝස්ට් දානවා මේ රීච් ගන්න. ඒ වගේ වැඩක් තියෙනවා. ඉතින් මේ මාකටිං පොඩි පාරක් දානවා. මේ ස්පොට් එක කියන්නේ ඉන්ඩස්ට්‍රි අනිවාර්යෙන් මාකට් කරන්න ඕන එක. ඒක වැරද්දක් නෙමෙයි. ඉතින් ඒ විදිහට තමයි මේ ටීම් වල ඉන්න ප්ලේයර්ස් ගැන කතා කරන් තියෙන්නේ. තව විශේෂ දෙයක් මේ පාර කැප්ටන්ස් වල කිහිප දෙනෙක් මාරුණා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මේ පාර IPL නායකත්වයෙන් සක්සස් දෙලා තියෙනවා. ගිය පාර ශෝරතාව දිනු කල්කටා නයිට් කණ්ඩායම නායකයා ශ්‍රියස් අයියර් මේ පාර පංජාබ් කිංස් සොරකම් කරලා තියෙනවා. පංජාබ් කිංස් කණ්ඩායමට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රියස් අයියර් වෙනුවෙන් අජිංක්‍යා රහානි පත් වෙලා තියෙනවා කල්කටා නයිට් කණ්ඩායමේ නායකත්වයට. ඊට අමතරව දිල්ලි කණ්ඩායමේ හිටපු නායකයා රිෂාබ් පාන් ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වයට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් දිල්ලි කණ්ඩායමේ අක්සර් පටේල් නායකත්වයට පත් කරලා තියෙනවා. ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිටපු නායකයා කවුද? කේල් රාහුල්. අද ගිය පාර කේල් රාහුල් වෙච්ච ප්‍රශ්නේ. මොකද්ද මේ? කේල් රාහුල්ගේ හර හිමි ලක්නෝ සුපර් ජයන්ට්ස් එකේ හිමිකාරය වෙලා කේල් රාහුල් බයින වීඩියෝ එක වයිරල් වුණේ. මට මේ පාර වැඩි මීටර නෑ. ඔව් මේ පාර කේල් රාහුල් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නූ වෙලා තියෙනවා. එතන මේ විදිහට තමයි ටීම් වල වෙනසක් කැප්ටන්ස්ලාගේ වෙනසක් සිද්ධ වෙලා තියෙන්නේ. බැන්නට කමන්නේ වීඩියෝ කරන්න එපානේ. සෙට් නෑනේ වීඩියෝ කරන එක. බැන්නට කමන්නේ වීඩියෝ ගන්න එපා. බැන්නට නෑ එතෙන්දි මේ මැච් එක මට මතකයි. ඒ කියන්නේ
යක් එහම තම ක්‍රඩ හිතල පරාදන්න හැන හිමිකාරුත්තෙක් ඇවිල්ලා සල්ල තියන පලට ක්‍රඩිකට බැල හරි යන්න නැතින ෆුට දක්ම කටව් හෙන අසනලයින් අඳක ලංකාකට බලන්න ඇති වල සිබ විඩිය එක ති ඔන්න හො තමයි අයිපිට විස්තර තියන්නේ ඉතින් අත තමනොත් ය කතා කරන්න ඉතින් අද අපි IPL ගැන ගොඩක් දෙයක් කතා කරපු හින්දා අපි පොඩ්ඩක් ෆුට්බෝල් පැත්තට සිච්චුමනේ. ඔව් ෆුට්බෝල් ලංකාව මැච් එකක් දිනුවා ලාවෝසේ පරද්දලා හරි ආඩම්බරයි. දැන් ෆුට්බෝල් ගැන අපි කැමති. කොල්ලෝ ක්‍රිකට් බලන්නේ නැතුව ෆුට්බෝල් බලන්න පටන් ගනී හැබැයි දිගට මේ මැච් වින් කරොත් නේ. මම නම් කැමති ඒකට. ඔව්. නෑ ෆුට්බෝල් ගැන ලෝක ජනප්‍රියම ක්‍රීඩාවක්. අපි ෆුට්බෝල් බලනවා වර්ල්ඩ් කප් එක කොහොමද බලනවා අපි. ඒ කියන්නේ අපි ඉස්සර පොඩි කාලේ ෆුට්බෝල් වලට මූව් වෙන්නේ නැතුව අපි ක්‍රිකට් වලට හිටියේ ක්‍රිකට් මැච් හැමදාම දිනනවා. අපි එක දිගට අපිට මතකයි අපි ඒ කියන්නේ අපේ පීක් එක තියෙන කාලේ පොඩි කාලේ ගොඩක් එක දිගට ෆයිනල්ස් වලට එනවා. එහෙම ඇවිල්ලා තමයි මේ අපි 2014 වින් කරේ ඉතින්. ලංකාව කිසිද අපි වර්ල්ඩ් කප් එක ටීම් වර්ල්ඩ් කප් අපිට වර්ල්ඩ් කප් දැන් අපි ඉන්දියාව වගේ එහෙම ගිනි තියන්නේ නැහැ නේ. දැන් අපේ මහේල ජයවර්ධන නායකත්වයෙන් 2007 අපි ODI වර්ල්ඩ් කප් එකට යනවා පරදිනවා. අවුලක් නැහැ 2009 යනවා පාකිස්තානෙන් කනවා. ඊට පස්සේ වෙස්ට් ඉන්ඩීස් වලින් කනවා. අවුලක් නැහැ. එහෙම අපි එහෙම නරක මිනිස්සු නෙමෙයි. අවුලක් නැහැ. අපේ කොල්ලෝ try කරනවා. ඊට පස්සේ වෙස්ට් ඉන්ඩීස් වලට තාවෝ ෆයිනල් එකට එන්න පරදින. ඒත් අපි ගල් ගහන්නේ නැහැ. අපි අනුශූර වුණත් අපි ගිහිල්ලා බදාගෙන හක් කරලා හරි ආදරෙන් ඉන්නේ. 2014 දිනනවා. ඊට පස්සේ දින්නේ නැහැ. ඊට පස්සේ කවුද දිනයිද නේද? කවුද දිනයිද? වසන්ත එනවා යනවා. වසන්ත එනවත් නෙවෙයි කුඹුරු කතන්දර අපි කුඹුරු ගැනත් වෙනේ වීඩියෝ එකකින් කතා කරමු. හරි අපි ක්‍රිකට් ගැන කතා කරොත් හරියට හැංගීම් බර වෙනවා. එහෙනම් මේ ක්‍රිකට් පැත්තක දාලා අපි දැන් ෆුට්බෝල් ගැන කතා කරමු. 2027 ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම තරගාවලියේ තුන්වෙනි වටේට සුදුසුකම් ලැබීමේ තරගයේ සුහද තරගයක් විදිහට ශ්‍රී ලංකාව සහ ලාओස් අතර තරගයක් පැවැත්වෙනවා. ලාओස් කියන්නේ ලංකාවට රැංකින් උඩ ඉන්න ටීම් එකක්. ගොඩක් උඩින් ටීම් එකක් නේ. එතකොට ලාओස් එක්ක මැච් එක ලැබෙනවා. මේ තරගයේ ආරම්භය වෙලා 17 වෙනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාවෙන් ඩැරල් ඩෙකර් ලංකාවෙන් පළවෙනි ගෝලය රැස් කරනවා. ඒකත් එක්ක පළවෙනි අර්ධය ෆස්ට් හාෆ් එකේ ඉවර වුණා 1-0ක් විදිහට. ඊට පස්සේ සෙකන්ඩ් හාෆ් එකේ 55 වෙනි මිනිත්තුවේ ආදවන රාජ මෝහන් ලංකාවෙන් දෙවන ගෝල් එක රැස් කරනවා. ඊට පස්සේ 89 වෙනි මිනිත් එකේදී ලාओස් වෙනින් ගෝල් එක රැස් කරනවා. තරගය අවසන් වෙනවා. ලංකාව 2-1 කින් තරගය ජයග්‍රහණය වෙනවා. ඉතින් අපේ කොල්ලන්ට සුබ පැතුම්. ඒගොල්ලෝ කිව්වේ ක්‍රිකට් විතරක් නෙමෙයි. ෆුට්බෝල් තමයි ආසම් ෆේවරිට් එක. රගර් මේ වගේ අපි ඉස්සරහට කතා කරමු. මේ ෆුට්බෝල් වොලිබෝල් අපේ ජාතික ක්‍රීඩාව ගැනත් අනිවාර්යෙන් කතා කරන්න ඕන. සහ ඔයගොල්ලෝ මේ වගේ කතා කරන්න කැමති මාතෘකා තියෙනවා නම් ඔයගොල්ලෝ කැමති ස්පෝර්ට්ස් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට ඒ දේවල් ගැන කතා කරනවා. ක්‍රීඩාව නගා සිටවන්න අපි ගොඩක් දේවල් කරන්න ඕන. මොකද මේ වෙනකොට මොබයිල් ගේම්ස් වලට විතරක් ඇඩික්ට් වෙන්න පුරුදු වෙලා තියෙන අපේ දැන් අපි පොඩි කාලේ අපි ඇත්තටම මේ පිට්ටනි වලට බහැලා එල්ලේ ගැහුවා ක්‍රිකට් ගැහුවා අගෝස්තු ඊට වෙනකොට සරුන් ගල්ලරියා එහෙම ගොඩක් තිබ්බ මං කියන්නේ ඊගේමි මොබයිල් ගේම්ස් වගේ දේවල් තියෙනවනේ PC වලින් ගේම්ස් ගන්න අපිත් ප්ලේ කරා නේ ප්ලේ කරා. ඒ වුණාට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ ඇඟ වෙහෙසවල පොඩ්ඩක් එළියට යන්නෙම නැහැ ඒ කියන්නේ කොල්ලෝ වුණාම පොඩ්ඩක් නේද හවසට කොල්ලොත් එක්ක ක්‍රිකට් අතක් ගහලා වොලිබෝල් අතක් ගහලා ෆුට්බෝල් පාරක් ගහලා එහෙම පොඩි ටිකක් තියෙනවනේ ඒ කල්චර් එකත් ඒ කල්චර් එක නැත්තරම නැති වෙලා යන එක සෞඛ්‍යමය ගැටලු ඇති වෙනවා ඒ කියන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න හම්බෙන්නේ නැහැ මිනිස්සුත් එක්ක කතා කරන්න තේරෙන්නේ නැහැ ඉවසීම නැති වෙනවා වගේ එන පොඩි අවුල් ටිකකුත් තියෙනවනේ ඒවා නැති වෙන්න නම් ඉතින් පොඩ්ඩක් මම කියන්නේ ක්‍රීඩාවේ වාසනාව තියෙන කට්ටිය ඉන්නවනේ ක්‍රීඩාවට එන කට්ටිය ඕනම ගේම් එකක පොඩ්ඩක් එක වින් කරලා එනර්ජි එකකින් ප්ලේ කරන්න ඒගොල්ලෝ දෙන්න අපි ඉදිරි එපිසෝඩ් වලදී ලංකාවේ ක්‍රීඩාව නගා සිටවන්න මොකද්ද කරන්න ඕනේ ඒ වගේම අපි දන්නවා සීරියස් දේවල් කතා කරනවා කතා කරා අපි කැම්පස් එකේ තිබ්බා ස්පෝර්ට් සයන්ස් ඩිග්‍රී එක. ඒතකොට ඒකේ සම්බන්ධව කට්ටිය අපිත් එක්ක දැනුමින් කතා කරනවා ක්‍රීඩාව මෙහෙම නගා හිටන යාලා තීසිස් කරේ සම්බන්ධව අපි යාළුවා සම්බන්ධ කරන ඉස්සරහදී ඉස්සරහ එපිසෝඩ් වලදී මේ ක්‍රීඩාව කොහොමද ඉදිරියට ගෙනියන්න ඕන කියන එක තරුණයෝ විදිහට අපිට දැනෙන්නේ. අපි මේ දැන් අපේ මේ කැම්පස් එකේ තියෙන ස්පෝර්ට් ඩිග්‍රී එක ගැන පොඩ්ඩක් කියමු. මොකද ඒකේ කියන එක වැදගත් ගොඩක් කට්ටිය දන්නේ නැහනේ. හරි ඉතින් සබරගම යුනිවර්සිටි එකේ ස්පෝර්ට් රිලේටඩ් ඩිග්‍රීස් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ පැත්තෙන් ඉගෙන ගන්න කැමති නම් සබරගම යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න. ලස්සන කැම්පස් එකක්. අසන කැම්පස් එකක්. අවුරුදු 5ක් විතර ගත වුණා. ඒකෙදි මෙහෙමයි තියෙන්නේ. කියන්නේ ඔයාලගේ රිසර්ච් එකට වඩා ඔයාලා රිසර්ච් එකක් බලනවා. ඊට අමතරව ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියලා ඒකෙන් තමයි සිලෙක්ට් කරගන්නේ. එතෙන්දී ඩිග්‍රී කිහිපයක් තියෙනවා සහ මේ විද්‍ය ළඟදීම ස්පෝර්ට් වල වෙනම ෆැකල්ටි එකක් ඉන්න නියමිතයි. ඒ ගැන ඉස්සරහට කතා කරමු. මොකද මේක ස්පෝර්ට් වල ලංකාවට වැදගත් දෙයක්. අපි ලංකාවට ගොඩක් අපි කියන්නේ මේ ලංකාවේ ස්පෝර්ට් වල වැදගත් සම්බන්ධයකින්ද. ඒ වගේම දැන් සතිය වෙච්ච ස්පෝර්ට් නිවුස් ටික කතා කරන ස්පෝර්ට් ටෝකින් අපි දෙන්න යනවා වගේම එක එක ස්පෝර්ට් වල ස්පෙෂල් වෙච්ච වෙනම පොඩ්කාස්ට් තියෙනවා. අපි දැක්කා ෆෝමියුලා 1 සම්බන්ධ පොඩ්කාස්ට් එකක් තියෙනවා. රෙස්ලින් සම්බන්ධ පොඩ්කාස්ට් එකක් තියෙනවා. මචං ඒ වගේ ඔඩියන්ස් එකක් එහෙම දැනට ඔයාලා ෆෝමියුලා 1 ගැන දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් youth garage YouTube channel එකට යන්න. ඒකේ ෆෝමියුලා 1 කියන බේසික් knowledge එක වගේ මේ වෙනකොට ෆෝමියුලා 1 කොයිතරම් දුරට දියුණු වෙලා තියෙනවද ඒකෙදි පාවිච්චි කරන වාහන සහ වාහනවල ටෙක්නොලොජි එක ගැන අපි විශේෂයෙන්ම කතා කරනවා. වාහන ගැන පොඩ්ඩක් දන්නවා නම් මම දැකලා ඇති මීට කලින්. ඉතින් youth garage YouTube channel එකට ගිහලා ෆෝමියුලා 1 ගැනත් දාන්න කියලා මතක් කරනවා. වාහන පස්සේ දුවන කොල්ලෙක් ඉන්නවා අනිවාර්යයෙන්. එන්න අපි වාහන පස්සෙන් යමු. හරි ඊළඟට මොකද අපිට තියෙන්නේ කතා කරන්න?
ඊළඟට අපි IPL ගැන කතා කරා ඊළඟට ෆුට්බෝල් ගැන කතා කරා ක්‍රිකට් ගැනත් ඔය ශ්‍රී ලංකා ක්‍රිකට් ගැනත් පොඩි පොඩි දේවල් කතා කරා ඊළඟට ඉතින් නේද කොල්ලොන්ගේ තියෙන ඊළඟ ආතල් එක අපිට තියෙන එකම විනෝදේ WWE wrestling අපි wrestling ගැන කතා කරමු. ඔව් රෙස්ලින් ගැන කතා කරන පොඩි දෙයක් කියන්න ඕනේ. රෙස්ලින් කියන්නේ එන්ටර්ටේන්මන්ට් දෙයක්. ඒක එක මතන ඇමරිකාවේ ආර්ට් ඩිග්‍රී එකක් තියෙනවා රෙස්ලින් වලට. මේක ස්පෝර්ට් එක සම්බන්ධ ස්පෝර්ට් එන්ටර්ටේන්මන්ට් එකක් විදිහට සලකනවා. අපි මේක අපි කතා කරන ස්පෝර්ට් එකක් සම්බන්ධයෙන් අපේ පොඩ්කාස්ට් එක කතා කරමු. සහ රෙස්ලින් ගැන හොඳ මාකට් එකක්. රෙස්ලින් කියන්නේ සහ මෙතනදී දැන් මේ වෙනකොට කලින් පටන් ගත්තේ WWF කියන්නේ World Wrestling Federation ඊට පස්සේ 1999 දී මේක චේන්ජ් වෙනවා WWE විදිහට ඒ කියන්නේ World Wrestling Entertainment කියන එකට. එතකොට මේක සාමාන්‍ය ක්‍රිකට් මැච් එකක් ෆුට්බෝල් මැච් එකක් බලනවා වගේ නෙමෙයි මේක එන්ටර්ටේනින් ප්‍රෝග්‍රෑම් එකක්. විනෝදාංශය සඳහා තියෙන දෙයක්. එතකොට මේක දැනගෙන තමයි බලන්න ඕනේ. මේකේ ස්ටෝරි ලයින් තියෙනවා, මේකේ මැචස් යනවා. මේක වෙනම ආතල් එකක්. අපේ ලේසි නෑ. ලේසි නෑ. රංගපානවා කියලා වෙලා නිකන් අර සාමාන්‍ය රංගපානවා වගේ රංගපාන්න බෑ. අනික ඔය එහා පැත්තේ ඉන්න එක ඒ කියන්නේ මරන්න නැතුව ඉගෙන ගන්නත් ඕන. කියන්නේ ඒ ප්ලේ කෙනෙක් ඔය ප්ලේ කෙනෙක් කොතනදනේ ස්පෝර්ට් එක කරලා. ඒ කියන්නේ අපි දන්නවා ඔය ප්ලේස් නිකන් ඉන්නේ නැහැ. නිකන් ඉන්නේ. UFC නමනම් කරලා UFC ගහනවා අපි දන්නවා බ්‍රොක් ලෙස්නර් UFC සෙල්ලම් කරන CM Punk ප්ලේ කරා සහ ඒදී ඕගොල්ලෝ මේ බලන ස්මාර්ට් කොමර්ස් channel එකේම තියෙනවා ජෝන් සීනා ගැන කතා කරපු වීඩියෝ එකක්. ඒකද අපි කලින් ප්‍රෝග්‍රෑම් එකේ මේ අපේ අලුත් ස්පෝර්ට් ටෝක් එක පටන් ගන්න තිබ්බේ නැහැ. ඒත් මේ channel එකේ අපි ස්පෝර්ට් රිලේටඩ් ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ජෝන් සීනාගේ කැරියර් ගැන බලන්න කැමති නම් ඒක බලන්න. අපි ඉස්සරහට කතා කරනවා ජෝන් සීනාගේ ෆේස් එක චේන්ජ් වෙලා ජෝන් සීනාට මොකද උනේ ඇත්තට? ජෝන් සීනාට මොකද උනේ? එදා දැක්කද මොකද උනේ කියලා ඉවෙන්ට් එකේදී රෝ එකට ඇවිල්ලා කියපු දේවල්. ඒ කියන්නේ සරලව කතා කරොත් ජෝන් සීනා ෆෑන්ස් වලට බනිනවා. අමු කුණුහරුපෙන් බනිනවා. ඒ කියන්නේ කුණුහරුප එකක් දැක්කට කියන නේද? ඒ කියන්නේ මට උඹලා වැඩක් නෑ. මට උඹලා වැඩක් නෑ. උඹලා මගේ ජීවිතේ උදුරගත්තා. උඹලා මං වෙනුවෙන් මුකුත් කරේ නෑ. උඹලා මගෙන් ආතල්ලයක් ගත්තා. මම මාව නිකන් රූකඩයක් වගේ උඹලා නැටෙව්වා. උඹලා පලයන් යන්න කියලා වෙනසින්නක් උනේ. ඒ කියන්නේ එතන ලස්සන ස්ටෝරි ලයින් එක හදන පොඩි කොල්ලෙක් ඉන්නවා. පොඩි කොල්ලට බයිනවා. පොඩි කොල්ලට බයිනවා. ජෝන් සීනා කියන්නේ ළමයි I love you සීනා කියලා මම පොඩි එකා අතවනවා. ඔතන පොඩි දෙයක් කියන්න ඕනේ කියන්නේ. අපි කතා කරන්නේ මේ ප්‍රෝ රෙස්ලින් ගැන. ප්‍රෝ රෙස්ලින් යද්දී ජෝන් සීනා කියන නම ප්‍රෝ රෙස්ලින් බැලුවා නැතත් දන්නවා. අද ලංකාවේ ජෝන් සීනා කියන නම අපම දන්නවනේ. ජෝන් සීනා වෙනම සින්දුත් හදලා තියෙනවා. පොඩි එකාගේ ඔළුවට ගාලා. ඉතින් ඔය වගේ ජෝන් සීනාගේ මොම කියන්නේ අපි අම්මලා තාත්තලා ඉඳන් ඒ නම හරියට කියලා තියෙනවා. කියන්නේ ජෝන් සීනාගේ නම කවුරු නැතත් දන්නවා. ඊට පස්සේ ජෝන් සීනා පස්සේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට ආවා. ඊට පස්සේ පිළිබඳ දන්නවා රෙස්ලින් නොබැලුවා ජෝන් සීනා කියන්නේ කවුද කියලා. ජෝන් සීනා කියන්නේ වෙනම රැපර් කෙනෙක්. එයාගේ එයාගේ තියෙන සින්දුවට අමතරව එයාගේ ටීම් සෝන් එකට අමතරව එයා එකත් එක්ක ඇල්බම් එකක් රිලීස් කරලා තියෙනවා. ඒක දිහා රැප් කරලා තියෙනවා. ඉතින් රැප් ආටිස්ට් කෙනෙක් අර ඩොක්ටර් ඔෆ් ත්‍රොගනොමික්ස් එක එයාගේ අර ඒ දවස්වලත් පොඩි හීල් ටර්න් එකක් ගන්නවා. ඒකත් එක්ක එයා එන්නේ චේන් දාගෙන එහෙම එන්නේ අර පළවෙනි මැච් එකේ ඉඳලා. ඒ ජෝන් සීනාගේ හිල්ටන් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒත් හිල්ටන් එක කියන්නේ මේක නොදන්න කවුරු ඉන්න පොඩ්ඩක් පැහැදිලිවීමක් කරමු. ඔව්. හීල් ටර්න් එකක් කියන්නේ මොකක්ද කිව්වොත් දැන් සාමාන්‍ය රෙස්ලිං වල ඕගොල්ලෝ රෙස්ලිං අතරින් පතර බලලා දින කට්ටිය නම් තේරෙන්නේ නැත්නම් සමහරක් වෙලාවට ඔයා දැකලා ඇති. සමහර චරිත ඉන්නවා රෙස්ලිං ඉවෙන්ට් එකට අය කියන්නේ රෙස්ලිං රින් එකට ආවට පස්සේ සමහරක් දවස්වල පට්ට හොඳයි. එයා හරිම එතිකල්. කවදාවත් හොර කරන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ, කැත වැඩ කරන්නේ නැහැ. සාධාරණ විදිහට තරම් කළා. රින් එකකින් එළියට යනවා සාධාරණ විදිහට මැච් එක දිනලා. ඔය ආස්සේ තව සෙට් එකක් ඉන්නවා කරන්නෙම සමස්යාති වෙන්න. හරිද? අර නිකන් අත යටින් දාලා මේ දෙනවා පොට් එකට ෂොට් එකක් දෙනවා. ඒ වගේ වැඩ ගොඩක් කරනවා. ඔය කියන්නේ ඔය ස්ටෝරි ලයින් එකත් එක්ක හදන එකක් තමයි. ස්ටෝරි ලයින් එක ඇතුළේ හිල්ටන් එක කියන්නේ ඉතින් විදිහට කරගන්න. දැන් මම මේ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා ඉන්න. දැන් එතකොට තව සෙට් එකක් ඉන්නවා. කොට බ්‍රොක් ලෙස්නර් වගේ ගත්තොත්, රැන්ඩි වගේ ගත්තොත් මේ අප්පු කවදාවත් හරි විදිහට මැච් එකක් දිනන්නේ නැහැ. කොච්චරවත් අනිත් එකාට හොර කරලාමයි ගහන්නේ. කියන්නේ පුට් වලින් ගහනවා මොන හරි ඔය වගේ වැඩ තමයි කරන්නේ. එතකොට මේ හැමදේම බිල්ඩ් වෙන්නේ ස්ටෝරි ලයින් එකක් අස්සේ. කියන්නේ කතාවක් තියෙනවා. ඒ කාලට ගොඩක් වෙලාවට ඒ කියන්නේ එක්කෙනෙක් සුදු චරිතයක් වෙනවා. දැන් අපි දෙන්නත් සුදු කළුවෙන් දැන් ඉන්නේ. එක්කෙනෙක් සුදු චරිත වෙනවා. අනිත් කෙනා කළු චරිත වෙනවා. සුදු චරිත මම කළු චරිත. එතකොට එක්කෙනෙක්ව ફોකස් කරන්න. එක්කෙනෙක්ට ඒ පීක් එක දෙන්න තමයි මේ විදිහට ඒ ස්ටෝරි ලයින් බිල්ඩ් කරන්නේ. ඉතින් කොහොම හරි ජෝන් සීනාගේ තියෙන විශේෂත්වය තමයි ජෝන් සීනා කාලයක් පුරාවට බේබි ෆේස් වෙලා හිටියේ. ජෝන් සීනා කියන්නේ ස්පෙෂල් කැරක්ටර් එකක්. එයා එහෙම චරිත මාරු කරගත්තේ නැහැ අනික් අය වගේ. ඒ කියන්නේ ස්ටෝරි ලයින් එක ඇතුලේ එක දිගටම එයාගේ සුදු චරිතයක් තමයි මිනිස්සුන්ට දැක් ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ පොඩි ළමයින්ට උදව් කරනවා, කැන්සර් පේෂන්ට්ස්ලට හෙල්ප් කරන්න යනවා. ඔතන තරුෂ බේබි ෆේස් ගැන කතා කරද්දී ලෝකෙ මේ විදිහට සාර්ථකව ඉදිරිපත් කර බේබි ෆේස්ලා දෙන්නයි. දෙන්නේ සාර්ථකව ජෝන් සීනා. ජෝන් සීනාට කලින් කවුද හිටියේ? අපේ හල්ක් හෝගන්. හල්ක් හෝගන්ගේ කාලේ ඇත්තට අපිට මතක නැහැ. අපි කරන මැච් වල නැහැ. අපි WWF තිබිච්ච කාලේ ඒ කාලේ කේන්ල එහෙමත් සෑහෙන වැඩ දාලා තියෙනවා. අපි අර හයිලයිට්ස් එකෙන් පොඩ්ඩක් බලලා දෙනවා. ඒකට ඇත්තටම හල්ක් හෝගන් මතක නැහැ අපිට නේ. අපිට මතක නැහැ. ජෝන් සීනා තමයි අපි කුටි කාලේ ඉඳන් එකම
තව දෙයක් තියෙනවා මේ විරු දැන් ජෝන්සින ගැන කතා කරද්දි මේ අපේ ජෙනරේෂන් එකේ අපි ජෝන්සින දැක්ක හින්දා අපි එහෙම කියන්නේ අපි ඕපන් එක ගැන කතා කරොත් කියන්නේ අර රෙස්ලිං ඔයාට රෙස්ලිං ආවේ කොයි කාලේ? ඔයාට රෙස්ලිං ක්ලෝස් වුණේ කොයි කාලේ? මට ක්ලෝස් වෙන ඇත්තටම ජෝන්සින හින්දා තමයි මාත් රෙස්ලිං බලන්නේ. ජෝන්සින බලන් තමයි රෙස්ලිං බලන්න ගත්තේ. මට මතකයි මම ඉස්කෝලේ එකේ දෙක වගේ 2003 2004 වගේ කාලේ වෙනකොට තමයි මම ඉස්සනම අපි CD එකකින් රෙස්ලිං බැලුවේ. ඒකට තිබුණේ නැහැ. ඒකට ඒ කාලේ කොහොමද තාක්ෂණය තිබුණේ නැහැ ලෝකේ. මම රෙස්ලිං මුලින්ම බැලුවේ මේ මැක්ස් ටීවී එකේ කාලේ. මැක්ස් ටීවී එකේ රෙස්ලිං තිබුණා. ඉතින් ජෝන්සින එන්නේ ওই රූත්ලස් ඇග්‍රෙෂන් ඊර එකත් එක්ක. ඒගොල්ලෝ කාලෙන් කාලට මේ වගේ ඊරාස් නම් කරනවා. ඉතින් එයා මුලින්ම ඇවිල්ලා ලෙජන්ඩ් කෙනෙක්. ඒ කාලේ ලෙජන්ඩ් කෙනෙක් වුණා කාටද ගහන්නේ? කට් ඇන්ගල් කර්ඩ් ඇන්ගල්ට ෂොට් එකක් දීලා තමයි එයාගේ කැරියර් එක පටන් මම ගන්නේ. කට් ඇන්ගල් ඒ විදිහ ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක් ගාලා හිටියේ මල්ලෝ පරව කියන සව් ඉතින් ආයෙක එකක් දාගෙන යනවා නිකන් වැට්ටෝ වගේ. ඉතින් කොහොම තමයි වුණේ ඒ කාලේ ෆේවරිට් ප්ලේයර් කවුද වගේ මම පටන් ගත්ත කාලේ මම ඇත්තට වෙන්නේ ජෝන්සිනා ප්ලේ කරන මැච් ටික බලන්න. ඒ කියන්නේ මට ඒ කියන්නේ රෙස්ලිං කිව්වහම මට මතක් වෙන්නේ අර ලොකු චේන් එකක් ඒ කියන්නේ මේ දංගලක් බෙල්ලට දාගෙන එතන මේ රිබ් එක එහෙම දාගෙන අර WW එක මෙහෙම කරකවාගෙන එහෙම එන එකක් මම පොඩ්ඩක් ඒ කාලේ නම් බ්ලැක් අපේ ඒජ් ගැප් එක චුට්ටක් තියෙන මට මම ඒ කාලේ ගොඩක් පොඩි මට තේරෙන්නේ නැහැ. මම එන්නේ නිකන් අරයාගේ අර මියුසික් එකත් එක්ක එයාගේ අර මේක දාගෙන කාට හරි ඇවිල්ලා දීලා යන එක තමයි මම බලන්නේ. මම ඒ කාලේ නම් පොඩ්ඩක් ඩාර්ක් චරිතවල කැමති. ඩාර්ක් කියන්නේ මම ආසම් ප්ලේ ඒ දවස්වල H ඒ දවස්වල ආසයි. හැබැයි H පස්සේ ලෙජන්ඩ් කෙනෙක් වුණා. මම මෑත කාලේ සෑහන ආදරය කරලා 2021 වගේ H හපු මේ රිටර්න් වුණා. ඒකත් එක්ක H ආසයි සහ H ෆැෂන් එකට ආසයි. ඔන්න මෙතෙන්ට වාගෙන පොඩි ෆැෂන් එකක් දාගෙන ඒකත් එක්ක එනවා. H තමයි හනිමුන් එකක් ගත කරේ ඩෙස්ලිම් පිටියම් මැද්දේ. මත ලීටත් එක්ක මතක ඇති කට්ටිය දවස්වල පොඩි අපිට තේරෙන්නේ නැහැ. දැන් දන්නේ නැහැ. දැන් දන්නේ නැහැ තේරෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් වුණා. මේ ස්ටෝරි ලයින් එක සෑහෙන හොඳයිනේ. ස්ටෝරි ලයින් හොඳයි. ඒ කියන්නේ ඒ ස්ටෝරි ලයින් එක 2017 18 ලෙවල් එකකින් යනකම් ගියා. ඊට පස්සේ මම දැන් WWE එකේ වෙච්ච ඔය මුල් ගැටලු සහ යාළුවා මම දන්න ඕනේ බිස්නස් එක කාලයක් ඉතර යද්දි අහගන්න ඕනේ. ලා හාගත්තා. මම දැන් ආය මම මේ 2024 ඉඳන් අද ආය බේබි ෆේස් කෙනෙක් හදාගෙන එනවා. අන්න ඒකත් ඒක පොඩ්ඩක් කතා කරමු. බේබි ෆේස් ගැන කතා කරද්දි කෝඩි රෝඩ්ස් ඒගොල්ලෝ ගොඩක් හොඳට බේබි ෆේස් කැරක්ටර් එක හදාගෙන ඉනවා. ඉතින් මේ කැරක්ටර්ස් ගැන කතා කරද්දි අනිවාර්යයෙන්ම රෙස්ලිං එකේ හැමෝටම පොඩි පුෂ් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටෝරි ලයින් බිල්ඩ් අප් කරනවා ඒ පුෂ් එක ගැන විතර. දැන් බේබි ෆේස් ගැන කතා කරද්දි හදපු එකම බේබි ෆේස් කෝඩි රෝඩ්ස් නෙමෙයි. කෝඩි රෝඩ්ස්ට කලිනුත් බේබි ෆේස් එකක් ඒගොල්ලෝ බිල්ඩ් කරන්න try කරා සහ හොඳට හැදුවා මේ වගේම මේ කෝඩි රෝඩ්ස්ගේ ස්ටෝරි ලයින් එකට සමානම සීන් ටිකක් 2013 විතර උනාට මතකද කවුද? සෙලම හදන්න පටන් ගත්තේ ඩැනියල් බ්‍රයන්ගේ. හරියට හරි ඩැනියල් බ්‍රයන්ගේ. ඩැනියල් බ්‍රයන්ගේ හදන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක ෆේල් වුණා. එතන මේ ෆේල් වෙච්ච හේතුව මම හිතන්නේ ෆේල් වෙච්ච එක කියන්නේ ඩැනියල් බ්‍රයන්ගේ ස්කෝර් ලයින් එකත් ඒ විදිහට බිල්ඩ් කරගෙන ආවා. දැන් මේ කෝටියට දෙනා වගේම පුෂ් එකක් දීලා එයාව හදාගෙන යන හැබැයි අපි දන්නවා සමහරක් වෙලාවට සීරියස් ඉන්ජරි නෙමෙයි හැබැයි සමහරක් වෙලාවට ටයිටල් එක ඩ්‍රොප් කරන්න ඕනට ඉන්ජරි එකක් ආවා කියලා එළියට දානවා. ඉතින් ඩැනියල් බ්‍රයන්ගෙත් එයාට ඇත්තටම ඉන්ජරි එකක් ආවා කියලා තමයි කියන්නේ. අර නෙක් එකට අර දාන්නේ අර කුලුක් වුණාව දාන මේකක් එහෙම දාගෙන එයා රින් එකට ආවා. ඉතින් ඒකත් එක්ක තමයි ඩැනියල් බ්‍රයන් වෙනුවෙන් බිල්ඩ් කරපු ස්ටෝරි එක පොඩ්ඩක් බින්ද වැටෙනවා. ඊට පස්සේ ආ රින් එකට ආයිත් එනවා. හැබැයි යාට පුෂ් එකක් දෙනවා ටිකක් දුන්නා වුණාට අර මිනිසුන්ගේ ඒ දවස්වල තිබිච්ච එකෙන් ගන්න බැරි වෙනවා. යාර රෝමන් රේන්ජ් හැදුවෙත් ඒ විදිහට රෝමන් රේන්ජ්ත් හදන්නේ ඒ වගේම තමයි. හැබැයි රෝමන් රේන්ජ්ගෙත් පොඩි ඒ කියන්නේ රෝමන් රේන්ජ් බිල්ඩ් කරගෙන ආවට එයාටත් කැන්සර් එකක් හැදෙනවා. ඒ ප්‍රශ්න ටිකක් එනවා. ඒකත් එක්ක කැන්සර් එකක් තමයි කැන්සර් යන්නේ. ඇත්තටම හැදිච්ච කැන්සර් එකක් කියලා මමත් හිතනවා. ඒ කියන්නේ මේකේ ස්ටෝරි ලයින් සමහරක් වෙලාවට හදන ඉතින් අපිට හිතන්න බෑ. ඒ කියන්නේ මේකට ඕගොල්ලෝ ඇග්‍රි නම් ඇග්‍රි වෙන නැත්නම් ඩිස්ඇග්‍රි වෙන්න පුළුවන්. අපි IPL ගැන කතා කරපේ ඇත්තටම ෆැක්ට්ස් එක කතා කරා. හැබැයි මෙතනට එද්දි මේක ඇත්තටම එන්ටර්ටේන්මන්ට් එකක් එක්ක යන එකක්. එතකොට අපිට තියෙන ෆැක්ට්ස් හොද්දි හරියටම කියන්න බෑ. ඉතින් මම පොඩ්ඩක් නෝට් කරපු දෙයක් තමයි රෝමන් රේන්ස්ගේ ඉස්සර එයාගේ මොන හරි පිරිච්ච ගතියක් තියෙනවා. පොඩි ලස්සනක් තියෙනවා. ඒජ් එකත් එක්කත් වෙන්න පුළුවන්. ඒනට එයා රිටර්න් වුණාට පස්සේ එයාගේ මේ හක්වල එහෙම චුට්ටක් අර බහැලා වගේ පොඩ්ඩක් ඒ කියන්නේ අර පොඩි එකක් දැනුණා මට ඒ කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඉස්සර අපේ රෝමන් රේන්ස් ප්ලේ කරද්දී එයා ගහන හැම ෂොට් එකක්ම අර පියාඹ ලෙවල මැද්දෙන් පරින්න මට ෂොට් එක නම එන්නේ නැහැ. මේ ඒස් ගහනවා ඊළඟට ගෝප්‍රෝ ගහන මේ සෙට් ටයිම් ගහන ෂොට්ස් එන හැම එකක්ම මාර එනර්ජි එකකින් එයා ප්ලේ කරා. සුපර්මෑන් පන්ච් එක වුණත් ඊළඟට උස්සලා පොල් එකවත් මේ හැම එකම එනර්ජි එකක් තියෙනවා. හැබැයි එයා පස්සේ ආවට පස්සේ පොඩ්ඩක් එනර්ජි එක අඩු වුණා. ඒ කියන්නේ මමත් ෆේවරිට් ඒකෙන් පස්සේ කැමති වෙච්ච ප්ලේයර් තමයි රෝමන් රේන්ස්. මොකද එනර්ජි එකට මම කැමති රෝමන් රේන්ස් එනර්ජි එක එනර්ජි එකක් තියෙනවා. ඉතින් කට්ටියක් අපිත් එක්ක එකඟ නොවෙන්න පුළුවන් මේ රෙස්ලිං වල සමහරක් වෙලාවට මේ කියන්නේ රෙස්ලිං වල අනාගතේ බාර දෙන එක මේ බේබි ෆේස් එක වෙන්න පුළුවන්. මේ වෙනකොට වර්තමානයේ කවුරු හරි ටයිටල් එකක් වින් කරගෙන ඉන්නවා. මේ ටයිටල්ස් තියෙන ප්ලේයර්ස් තමයි මේ WWE කම්පැනි එක රන් කරන්නේ. ඉතින් ඇත්තටම මම පර්සනලි ගොඩක් අකමැති චරිතයක් සහ මේ පුෂ් එකක් එහෙම දෙන්න නුසුදුසු කෙනෙක් කියලා තමයි ජේ ඌසෝ වගේ කෙනෙක්.
ජේවසෝගෙත් අනාගතයකන මං හිතන්න ජේසෝද අවුදු ගන ප්ලේ කර ඉවරයි ප්ලේ කරලා ඉවරයි සහ මේ ඒ ගහන පාරවල ලොකු ජේවස ෂොට් energy එකයි එකක් තුන නෑ. නර කික් එකයි ෂොට්ස් ඒ කියන්නේ ෂොට්ස් ගහනවා බට් මං කියන්නේ දැන් අපි බලන්නකො අපේ කවුද ෂෝන් මයිකල් ෂොට් මයිකල් එකක් shot ගාදී එනවා. ෂෝන් මයිකල් සාමාන්‍යයෙන් අර කික් එකක් ගහදී මූණට ව්‍යායක් උසයි ඒ වුණාට රෙස්ලිං කියන සමහරක් අයත් එක්ක බලද්දි සෑහෙන උසයි ඒත් එයා කික් එකක් අර ෆේස් එකට කියන මූණට කික් කරද්දි ඒ ගහන කික් එක ගහන අර පිටිපස්සේ ඉන්නකට තොක් කරන සත්ත්වය එනවා එහෙම එහෙම කික් කරනවා හැබැයි ජේවුස් ෂොට් එක ගාදී එයාත් මූණට ගහලා දෙන හැබැයි අපි මම ඒ කියන්නේ මගේ මතය අනුව ගොඩක් ෂොට්ස් අපි කම්පෙයාර් කරොත් මේ උඩටවත් ගහන්නේ නැහැ බඩ හරියට තමයි ගොඩක් පාරවල් ගහන්නේ ඉතින් ඒ වගේ අර ස්ටන්ට් වල හරි කමිට්මන්ට් එක හරි මට අඩුපාඩු එහෙම දැනෙනවා ඉතින් කොඩි යන මොකද දෙන්නේ කෝඩි ගැන කතා කරද්දී අපි අවංකව කතා කරොත් දැන් අපි අර මම ජෝන්සිනට ගොඩක් ඇට්‍රැක්ට් කෙනෙක්නේ මම ජෝන්සිනට ගොඩක් ඒ කියන්නේ ජෝන්සින ලව් අපි ජෝන්සින තමයි හීරෝ ඒකින් හින්දා දැන් කෝඩි කොච්චර පුෂ් කරත් කෝඩිට කැමැත්තක් නෑ වගේ එකක් දැනෙනවා හැබැයි කෝඩි සාධාරණයක් කරනවා සහ කෝඩිට ෆෑන් බේස් එකක් තියෙනවා කියලා ගොඩක් කට්ටිය ගොඩක් තැන්වල කියන ඒත් අර මන් දන්නේ මගේ මම ජෝන්සිනට තියෙන කැමැත්ත හින්දාද කියලා මට කෝඩිත් එච්චර නෑ වගේ කියලා හිතෙනවා මේ අපි රෝමන් රේන්ස් සහ ජෝන්සිනත් එක්ක කියන්නේ දැන් කෝඩි රෝමන් පොඩ පැත්තකින් රෝමන්ට අසනීපයක් වුණා එක ඊට කලින් රෝමන් ගැන කතා කරොත් එයාගේ එනර්ජි එක තිබ්බා ජෝන්සිනගෙත් එනර්ජි එක තිබ්බා අපි අච්චර වයස ගෝබ්‍රල් වගේ කෙනෙක් ගත්තත් එනර්ජි කියන එක තියෙනවා මට කෝඩිගේ ලොකු එනර්ජි එකක් එහෙම ඒක දැනෙන්නේ නැහැ ෆීල් වෙන්නේ පොඩ්ඩක් මට ඒකේ තියෙන ඒ අඩුපාඩු ස්ටෝරි ලයින් හොඳයි හැබැයි ෂොට්ස් හොඳයි එනර්ජි එක කියන තැනදී මට මට මම දකින්නේ එයාලට ආයි වෙබ් බේස් එක හදන්න හොඳම චරිත කෝඩි එයාලා කියන්නේ ඊට අවුදු ගන්න ප්ලේ කරන්න ඕනේ සහ ඔක්කොම දාගත්තට පස්සේ මේලන ප්ලේස් ලයින් හොඳම චරිත තමයි කෝඩි කෝඩින් හදන්න පුළුවන් කෝඩි කතා කරන විදිය ගැනව සැටිස්ද මට ප්‍රශ්නයක් නෑ එක එකනට ගෙනස් වෙන්න පුළුවන් මම දන්නේ මට එහෙම ලොකු අවුලක් දැනලා නැහැ මම හැත්තට බලන්නේ හැමදේම පොඩ මාකටිං මාකට් එක පැත්තෙන් මාකට් එක පැත්තොත් ඒ මාකට් එක ගැන කතා කරද්දී AEW එකෙන් කෝඩිට ලොකු මාකට් එකක් හැදලා තිබ්බේ හැදලා AEW වල ඉන්න වැඩ කෝඩි එතකොට අපි WWE ගැන කතා කරද්දී ඒකේ හිටපු හොඳම චරිතය ඒ වගේ වෙද්දී AEW වල හදපු පළවෙනිම බේබි ෆේස් එක ගන්න පුළුවන් කෝඩිට කෝඩි පොඩි වැඩි කාලයක් හිටියේ නැහැ හැබැයි එතන හැදුවේ හැම මේ දවස්වල ඩීන් එම්බ්‍රෝස් පොඩ්ඩක් ඉන්නවා ඒවි ෆේස් එක මම නෙමෙයි ඩීන් එම්බ්‍රෝස් වැඩ ටිකක් වෙනවා වැඩ පෙන්න සෑහෙන එයා ආපහු WWE රිටර්න් වෙයි කියලා ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙනවා රිටර්න් සහ බ්‍රොක්ලින් සත් ආයි රිටර්න් වෙන කතන්දරය මම දැක්ක පහුගිය සතියේ ටෙක්සාස් වලදී බ්‍රොක්ලින් සත් දැකලා පොඩි ඉන්ටර්විව් එකක් කරලා තිබුණා ඉතින්දී බ්‍රොක්ලින් සත් කියලා මම එන්න කැමති මොනවා වෙයිද දන්නේ නැහැ කියලා මොකද එයාට මේ ලීගල් ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල එන්න බැරි මම කියන්නේ පොඩි නඩුවක් තියෙනවා ඒකත් එක්ක තමයි එන්න බැරි ඒකත් ඉවරකෝ බ්‍රොක්ලින් සත්ති මම දැන් ඉස්සරහට එනර්ජි එක ගැන කතා කරද්දී බ්‍රොක් ගහන පාරවල් ජර්මන් සුප්ලෙක්ස් එක ගහද්දී ආයේ මට මතකයි ජෝන්සිනත් එක්ක මැච් එකක් තියෙනවා ඒකේ සීනට ගහනවා ගිහිල්ලා පුතු අම්බේ ඒ ජෝන්සිනක පීක් එකේ තමයි ගහන්නේ ඒක බලන් ඉන්න බෑ දුකයි එච්චර ගහලත් ඒකේ ජෝන් වින් කරනවා මට රෙස්ලින් රෙස්ලින්ස් ගැන රෙස් එකෙන් තමයි ෆෝම් වෙන්නේ ඊට පස්සේ අන්ඩර්ටේකර්ටත් ඊට කලින් වගේ ගහනවා ඒ කාලේ මේ සමාව අන්ඩර්ටේකට අන්ඩර්ටේකර්ගේ රසල්මේනියා ඉවෙන්ට් වලදී සාමාන්‍යයෙන් යාට බීට් කරලා තියෙන දෙන්නයි දැන්ටනේ බ්‍රොක් ලෙස්නයි බ්‍රොක්ලින් සයි රෝමන්. රෝමන් රේන්ජ් ඒ රෝමන්වත් එච්චර පීක්යක් කරන් තමයි රෝමන්ට පීක්යක් දුන්නේ හැබැයි මට දැනෙච්ච දෙයක් තමයි මේ රෝමන් අන්ඩර්ටේකට ගැහුවට පස්සේ රෝමන්ට පොඩ්ඩක් ඒක අනිත් පැත්තට ගියා මේ රෝමන් ඊට පස්සේ කැන්සල් කරලා යන්න පටන් ගත්තා මොකක් කරේ මට දැන් මතක නැහැ ඔය කාලේ පොඩ්ඩක් පීක් එක බැස්සද මන්ද කියලා හිතෙනවා මේ අන්ඩර්ටේකට ගැහුවට පස්සේ අන්ඩර්ටේකට ගහනවට කැමති නෑ කැමති නෑ. නේ ඒ කියන්නේ ආයට චැම්පියන්ෂිප් නෑ බට් අන්ඩර්ටේකර් කියන්නේ වෙනම ඒ legacy කියන්නේ එකක්. ඒ රසල්මේනියා තමයි මට මතක මේ අන්තිමට තිබ්බ හොඳම රසල්මේනියා එක මට නම් ඒකෙදි මැච් එක අන්තිමට මේ දැන් මේ තව එකක් ඉස්සරහට මේ ඊට කලින් රසල්මේනියා ගැන කතා ඊට කලින් තිබිච්ච එක ගැන කතා කරොත් නම් මේ ඒකත් හොඳට තිබ්බ හැබැයි මහා චාටර් රසල්මේනියෙකුත් තිබ්බ මේ ළඟදී කරා. කොහොමද අපි රොක් අන්ඩර්ටේකර් ඔක්කොම ලාපු ඉවෙන්ට් එකනේ කෝඩි ඔව් කොඩි වින් ඒක හොඳ ස්ටෝර් ලයින් එක. ඒක හොඳයි ඊට කලින් මම ඊට දැක්ක කලින් එක නම් එච්චර සෙට් එච්චර නෑ සෙට් උනේ නැහැ කොරෝනා හින්දාත් කාගත්තා ඊට පස්සේ යන්නේ ප්‍රශ්න නැද්ද මට මතක ඔය ජෝන්සි ගත සමයන රෝමන් රේන්ජ් අන්ඩර්ටේකර්ට ගහපු රසල්මේනියා කියන තව මැච් එකක් තිබ්බා බ්‍රොක් ලෙන්ස් සහ ගෝල්බර්ග් අතර ඒ මැච් එක ඊට පස්සේ තව ඒ කාලේ මතකද සෙත් රෝලන්ස් සහ ට්‍රිපල් එච් එක මැච් එකක් තිබුණා එනේ මාන රසල්මේනියා එකක් තිබුණා ඒක පිස්සුවක් ඒකෙන් පස්සේ මම දැක්කේ නැහැ ගිය අවුරුද්දේ යම් කිසි මට්ටයක් තිබ්බා නෑ ගිය අවුරුද්දේ ගොඩක් හොඳයි ගොඩක් කට්ටිය කැමති ඒකට ගිය- ඒකේ කෝඩි තමයි ඒක මෙයා වෙන්නේ ඒක මට ප්‍රක්ටිකලි එක සෙට් නෑ ලොකුවට ඒක හොඳ ප්ලෑන් එක ප්ලෑන් එක කියලා පෙනුණා හොඳට ඔන්න වඩා පොඩ්ඩක් මැච් එක හොඳයි එන්ටර්ටේන්මන්ට් ගතියෙන් හොඳයි වෙයි මම හිතන ඊට වඩා මේ පාර හොඳ වෙයි මේ පාරක සෑහෙන්න මේ පාර ගැන පොඩ්ඩක් කතා කරමු වෙනස් දෙයක් වේනේ මැචස් ටික පාර ගැන කතා කතා කරමු කරමු. ජෝන් සීනගේ කෝඩි ඩොට්ස් මැච් එකක් යනවා ට්‍රිපල් තර්ඩ් එක අපේ රෝමන් රේන්ජ් CM Punk Rollins අන්න ඒක නියම ස්ටෝර් ලයින් එක ස්ටෝරි ලයින් එක මම හිතන්නේ CM Punk රිටර්න් වුණාට පස්සේ මම හිතන්නේ එයා සෑහෙන සාධාරණයක් කරා හෙල්ලිනිසෙන් මැච් වල එයා ප්ලේ කරා මේ හැම එකදීම එයා සෑහෙන හොඳට perform කරා පංක් නෙක්
පං කියන්නේ ආයි නෙක්ස් ලෙවල් ප්ලේ කෙනෙක් එයා හොඳටම එන්ටර්ටේන් කරනවා කට්ටියනේ ජේවස මච්ච කියන ජේස මච්චක නම් මනත් එක්තර සිට්නෑ මගෙන කතාගන්න කැමතින්න අර මච්චක තමයි මට ගොඩක්ම තියෙන්නේ හරි මේ රෙස්ලිං ගැන කතා කරද්දි මේ අරනික ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩෑම එක දිගට චාන්සම්බෙන ප්ලේස්ලා ඉන්නවනේ ඒ කියන්නේ යා කොච්චර ෆේලුණත් එයා නම්බර 3 ගහනවම තමයි මැච් 150ක් ගහලා 104ක් තිබ්බත් එයා තමයි අනාගතේ ඒ වගේ දැන් සමහරක් ඔය රසල්මේනියා වලත් දැන් ඒගොල්ලන්ගේ මැනේජ්මන්ට් එකට ඕන කට්ටියම පුෂ් කරනවා ඉතින් ඔය අතර මම දකිනවා ස්පෙෂල් කැරක්ටර් එක ඩ්‍රූ මැකින්ටයර් ඉස්සර කොණ්ඩේ සුදුයි එයා ඒක බේබි ෆේස් කියන අර මේ බබෙක්ම තමයි තොත්ත බබෙක් වගේ ලුක් එකක් තියෙන්නේ මේ ඒවට කියන්න නන්දන්න නිකන් අර කොරියන් එහෙම කියන්න හොඳ නැහැ නේ කොහොම හරි මේ ඔය දැන් කට්ටිය කියනවා ඉතින් කොරියන් කොල්ලෝ අනම්මන මොකද ඒ වගේ නිකන් හරිම මේ අහිංසක පෙනුමක් තියෙන විදිහට තමයි යා හිටියේ එහෙම තිබිල වෙර වෙලා කොල්ල ඇඟ හදාගෙන හෙන්න මැස්කියුලින් ලුක් එකක් එක්ක අලුත් ෂොට්ස් එක්ක මාර එනර්ජි එකකින් ප්ලේ කරන්න පටන් ගන්නවා මේ අවුරුදු කීප එකකින් WWE කුච්චර ස්ටෝරි ලයින් එකක් උනත් තමන් ඒකද ටැලන්ට් එක වෙනවනේ තමන් මහන්සි වෙනවා තමන් ෂොට් පුරුදු වෙනවා තමන් ඒක හදනවනේ මේ මම හිතන්නේ ඒක තමයි සාර්ථකත්වය කියන්නේ මේ ඒ රෝල් එක මම හිතන්නේ මම මෑත කාලෙත් දැකපු ඒ කියන්නේ එහෙම චේන්ජ් වෙන එකක් නෑ කෝඩි රෝඩ්ස්ත් එහෙම තමයි ආවේ කෝඩි රෝඩ්ස් ඉස්සර හොර කරනවා මෙලෝ රහන්න ඒ කියන්නේ කෝඩි ඉස්සර කෝඩි දැන් කෝඩි කම්පෙයාර් කරොත් මම අනිවාර්යෙන් දැන් කෝඩි රෙස්පෙක්ට් ලෙවල් ඉස්සර විහිළුවක් කෝඩි රෝඩ්ස් කිව්වම ඒ කියන්නේ තේරුම් ගන්න ඒ කියන්නේ මෙලෝ රහක් නෑ ඒ කෝඩි දැන් ඉන්න කෝඩි ගත්තා ස්ටාර්බස් ස්ටාර්ඩස් කියලා නිකන් අර තරුවක් වෙන්නගෙන ඊට කලින් අර තාමට මතකයි මේ අර අපි අර මේ සුපර්මාකට්ස් වලට ගියාම දෙන අර බ්‍රවුන් පේපර් එකක් වගේ එකක් ඔන්න ඔය බ්‍රවුන් පේපර් එක ඔලුවට දාගෙන ඇවිල්ලා පොඩි පොඩි ආතල් ටිකක් තියෙනවා මට වැඩි මතක නැහැ කොහොම හරි ඒ වගේ හිටලා දැන් වෙනම ලෙවල් එකකට ඇවිත් ඉන්නවා ඒ වගේම තමයි ඩ්‍රූ මැකින්ටයර් මම හිතන්නේ කෝඩිට වගේම පුෂ් එක කියන්නේ මම දැන් ජේ යූසු වගේ කෙනෙක්ට දෙන පුෂ් එක ඩ්‍රූ මැකින්ටයර් වගේ කෙනෙක්ට දුන්නා නම් සමහරකට ඉස්සරහට දෙන්න පුළුවන් ඒ ඩ්‍රූගෙත් දැන් කාලය යනවා ඉතින් අපි කාලයක් තිස්සේ බලාගෙන ඩ්‍රූ මාර පීක් එකක ඉන්නේ ඩ්‍රූ ගහන පාරවල් වල තියෙන පවර් එක කියන්නේ එයා පාරක් ගහද්දි ඒක දැනෙන ඔඩියන්ස් එකට ඒක දැනෙන්න ගහනවා මාර එනර්ජි එකක් තියෙන ඉතින් ඒ එනර්ජි එකත් එක්ක එයාට chance එකක් හම්බ වෙනවා සෑහෙන හොඳයි මොකද දක්ෂ කොල්ලෙක් නේ මම හිතන්නේ ඒකේ කොණ්ඩේ ඔරිජිනල් එන්නේ අර සුදු කොණ්ඩයක් එක්ක තියෙන එතකොට ෆීල් වෙන්නේ නැහැ දැන් කොණ්ඩේ කළු කරගෙන රැවුලක් මොනාරි වවාගෙන ඉස්සර රැවුල තිබ්බෙත් නැහැ නේ රැවුල කපලා ඉන්නේ මේ මම තමයි දිහා බලන්න හරි ඒ විදිහට ඉතින් කොහොම හරි මේ කොහොම හරි මම හිතන්නේ මාර පර්සනැලිටි එකක් බිල්ඩ් කරගෙන ඇවිත් තිනා අපි ඒ වගේ දක්ෂයෙක්ට ඉස්සරහට තැනක් හම්බ වෙනවා නම් අපි සතුටුයි. ඉතින් අද දවසේ අපි සෑහෙන දේවල් ටිකක් කතා කරා. IPL ගැන කතා කරා, ෆුට්බෝල් ගැන කතා කරා, ඒ වගේම අපි රෙස්ලිං ගැන කතා කරා. අපි මෙතනින් එහාට තාම ස්පෝර්ට් චිනා සම්බන්ධතාව ගැන ලංකාවේ ස්පෝර්ට් වල මාකට් එක හදන්නේ කොහොමද? ස්පෝර්ට් එක සයන්ස් එක විදිහට ඉස්සරහට ගෙනියන්නේ. මම මේ කතා කරා ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් ආස කෙනෙක් ඉඳලා අපිට සෑහෙන දුකයි ලංකාවේ දැන් රේසස් යන්නේ නැහැ. කොහොම හරි ලංකාවේ මේ නයිට් රේස් එහෙම තිබ්බ කාලයක් ඒවට සෑහෙන ප්‍රශ්න මං කියන්නේ එහෙම නෙමෙයි දේශපාලන ඒවා එහෙම නෙමෙයි මං කියන්නේ නයිට් රේස් වගේ එකක් තියෙන්න සල්ලි නැතුව ඒවා ඒ කියන්නේ ඒ නයිට් රේස් වගේ ඉවෙන්ට් තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් මම පොඩි දෙයක් කියන්න. කියන්නේ අපේ ගමක ගත්තොත් ගමතට හවස කොල්ලෝ ටිකක් කියලා බයික් එකක් කරන් පදිනවා. ගමේ ඇන්ටිලා ඩික් කියන්නේ මොකද? උන් කුඩු කාර්යෝ උන් ගන්න රස්තියයි ගන්නවා. ඒ බයික් වලින් වැඩ දාන ටීම් ඉන්නවා. මම ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එක පොඩ්ඩක් ටච් කරලා තියෙනවා විතරයි. වෙනම බ්‍රෑන්ඩ් ඉන්නවා ලෝකේනම රටවල් ගිහිල්ලා වෙනම මොනවද අපි කියන්නේ වට වෙනම ෂෝස් ස්පෝර්ට්ස් ගැන කතා කරද්දී දැන් මම පර්සනලි අඳුරන මගේ යාළුවෙක් ඉන්නවා කවි කියලා නංගි කෙනෙක් ඉන්නවා කෙල්ලෙක් ස්ටන්ට් කරනවා. සමහර කොල්ලොන්ට මැනුවල් කාර් එකක් ඒ කියන්නේ මැනුවල් කාර් එකක් පැද ගන්න බැරි කොල්ලෝ ඉන්න රටේ විශ්වාස කරනවද ස්ටන්ට් කරන කෙල්ලෝ ඉන්නවා. 90 degrees වගේ ටීම්ස් හදලා තියෙනවා. අපි ඒගොල්ලොත් එක්කත් අපි අනිවාර්යෙන් අපේ මම අඳුරනවා අපේ අයියලා සෙට් එක. ඒගොල්ලෝ 90 degrees එක්ක අපි කතා කරලා ප්‍රෝග්‍රෑම් එකකුත් කරමු. ඉතින් ඔය වගේ හැම ස්පෝර්ට්ස් ගත්තාම හැම තැනකම අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට ඒගොල්ලොත් ඉන්ට්‍රොඩියුස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ ස්පෝර්ට් වල තියෙන වැදගත් තොරතුරු ෆැක්ට් ඇන්ඩ් ෆින්ගර්ස් රස කතා කුණු කතා මේ හැම එකක් එක්කම අපි සෙට් වෙමු නේද ආයේ අනිත් දවසකින් අනිවාර්යයෙන්ම තවත් ප්‍රෝග්‍රෑම් එකකින් අපි හම්බෙමු. අපිව subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එක, Instagram, TikTok මේ හැම social media platform එකකින්ම අපිත් එක්ක set වෙන්න. ඒ වගේම ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා අපි present කරද්දී අපි අඩුපාඩු තියෙනවා නම් අපි කතා කරන්න ඕන topics ගැන මේ content එක ගැන ඔයාලගේ යෝජනා චෝදනා ඕන දෙයක් අපිට දෙන්න. කොහොම හරි මම හිතනවා අද දවසේදී ඔයාලගේ entertainment එකකට දෙයක් හම්බෙන්නේ නැති, fat and figures ගොඩක් හම්බෙන්නේ නැති මේ හැම දෙයත් එක්කම අපි තවත් දවසකින් මේ වගේම talk show එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම ජය.